साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि। इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुषधम्म सारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवति। साधु साधु साधु। ලෞතර තථාගත ගෞතම අමාමෑණී මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මෙතෙක් ලෝ පහළ වූ සීලම තිලෝකුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් පාද නමස්කාර කරමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව තුන් ලෝකයාට නිවන් මඟ උදෙසා සසර දුක අවබෝධය පිණිස සංසාර දුකෙන් අත මිදීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හරි, බුදු සරණයි. අපි මේ විශේෂ පිරිසක් දහමට කැප වුණු සහ ශාසනික මෙහෙවරට අතහිත දෙමින් සමදායකත්වයෙන් හැම අතින්ම ඉදිරිපසින්ම ඉන්න පිරිසක් ඉදිරියේ මම මේ ධර්ම දේශනය කරන්නේ. මේ ධර්ම දේශනේ බොහෝ විශේෂ වෙන්නේ මේ පෝය අල්ලලා මේ නොවැම්බර් මාසේ විශේෂ පෝයක් බෝසත්වරයා අවසාන වරට බුදුන් වහන්සේගෙන් විවරණ ගත්ත අවසාන විවරණේ සනිටුහන් වෙන පෝය ඉතා විශේෂම පෝයක් එම නිසායි. අපි අද දවසේ මේ සූදානම් වෙන්නේ අන්නේ සම්බුදු පියාණන් වහන්සේ විසින් අවසාන නියතවරණය දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වයේ සඳහා යන ජීව ශක්තිය ලැබුණු මේ පොහොය සනිටුහන් කිරීමටයි මේ දේශනය පවත්වන්නේ. සුවිශේෂ ස්ථානයක ඉඳලා මේක පවත්වන්නේ. ඒක නිසා අපි ඉන්න පිරිසත් බොහොම වාග්යවන්තයි. එවැනි තැනකට එන්න ලැබීමත් එවැනි තැනක දහම අහන්න ලැබීමත්. බුදුන් වහන්සේ දේශනා කළ දහම අපි කවුරුත් දන්න දෙයක්. දැන් අහලා දන්නවා අහන අය. ඒ කිව්වේ අහන අය ගැන මම. අහන අය දන්න දෙයක්. භාවිතයට සිතේ ශක්තිය වැඩෙන්න ඕන කොටස පමණයි වෙන්න තියෙන්නේ කියලා. දැන් මේ දන්නව ඒක මොන හරි වේලක එක ශනිකව සිද්ධිය වෙයි. හැකියාව ලැබෙයි. එතකන් අපිට කරන්න තියෙන දේ සද්ධර්ම ශ්‍රවණය කරන එක තමයි. බුද්ධ වචනය කියන්නේ අපිට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගත්ත දහම අපිට එහෙම ලේසියෙන් හිතන්න පුළුවන් කිව්වොත් ඒක ඇත්තටම පුදුමයක්. මොකද බුදුන් වහන්සේ කෙනෙක් සාරා සංකේය කල්පලක්ෂයක් ප්‍රඥාධික බුදුන් වහන්සේ කෙනෙක් පෙරම් පුරනවා. ශ්‍රද්ධාධික බුදුන් වහන්සේ කෙනෙක් අටාසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරනවා. බීරයාධික බුදුන් වහන්සේ කෙනෙක් 16 අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරනවා. ඒතකොට මේ බුදුන් වහන්සේලා පෙරම් පුරපු කාල වකවානු වලින් කියන්නට බැරි මහා දීර්ඝ කාලයක් අවබෝධ කරගනිමින් මිනිසුන්ට සේවය කරමින් එන ගමනක අවසාන සංදිය තමයි සම්බුද්ධ වචනේ හෙවත් සම්බුද්ධත්වයේ කියන්නේ. එතකොට ඒ වචනේ අපි මේ අහන්නේ. ඒ වචනෙට අපේ හිත කීකරු වෙන්න ඕන. හිත එකඟ වෙන්න ඕන. ඒ පැවැත්ම අපි තුල උපදව ගන්න. ඒක ලේසි නෑ. ඒක අමාරු වැඩක්. මොකද අපි මේ ඇහුවට උපාදානස්කන්ධ සංස්කාර ආයතන ස්කන්ධ ධාතු ඇහුවට අපිට එහෙම අපේ හිතෙන් ඒක මතු කරලා දෙන්නේ දකින්න. නමුත් අපි ඇහුවොත් දෙන්නෙක් හන්දි රණ්ඩුනා කියලා ඒක ඕන වේලක මතු වෙනවා. එයා ගැන හොඳට මතකෙත් තියෙනවා. ඒක සිද්ධ වෙච්ච හැටිත් කියන්න පුළුවන්. සාධාරණ අසාධාරණ වෙච්ච ගැන කියන්න පුළුවන්. නමුත් දහම අපි අහනවා.
උපාදාන ස්කන්ධයක් මේ පහළුනේ, ස්කන්ධ පහක් පහළුනේ. ස්කන්ධ පහ ඇත්තට මම වෙන්නෙම නැහැ කියලා දන්නවා දැන්. ආයතන මම වෙන්නේ කොහොමද කියලා දන්නවා. ආයතනත් අවස්ථාවට පහළ වෙන දෙයක් කියලා මේ හැම කෙනාම දන්නවා. ස්කන්ධ ගැන දන්නවා. හැබැයි අපිට අර සිද්ධිය ඇහුවම එදිනෙදා ජීවිතේ තියෙන සිද්ධියක් අහලා ශනිකව අපිට මතකෙ තිබ්බට ඒක ඕන වෙලක මතු වුණාට ඒක ඒ ගැන සම්පූර්ණ විස්තර දැනගත්තට මේ දන්න විස්තරය මේ සද්ධර්මය එහෙම ලේසියෙන් බෑ. ඒකට හේතුව තමයි මේ බුදුන් වහන්සේ කෙනෙක් මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත් වෙනවා කියන මහා ගාම්භීර ධර්මතාව කල්පාන්තර ගාණක් වෙච්ච සිද්ධියක අවසානයේ. ඒ කල්පාන්තර ගාණක් ඇවිල්ලා වෙන අවසානයක්. අපිට තේරුම් ගන්න තියෙන්නේ සසර ගැන හොඳට. සසර කොච්චර බිහිසුණුද තමන්ගේ ජීවිතේ සසර කියලා තේරුම් ගත්තම ඇති. මේ ජීවිතයේ සසර. සසර කියන කොටස ඒකේ තියෙන සුළු කොටස තමයි තමන්ගේ ජීවිත පැවැත්ම. ඒක තමයි බුදුන් වහන්සේ මේ ඒක පවතින හැටි විස්තර කරන්නේ. ඒක පවතිද්දී අපිට ලැබෙන විපාක ටික විස්තර කරන්නේ. සසර පවතිද්දී අපිට ලැබෙන මේ දඬුවම විස්තර කරන්නේ. මේකෙන් ගැලවෙන්න ඕන හැටි මේක මේ තරම් තේරුම් ගත්ත අයට තේරෙනවා යම් තාක් හරි තේරුණා නම් තේරෙනවා මොන තරම් බිය කරුද කියලා. ඒකෙන් ගැලවෙන හැටි තමයි මාර්ගය වශයෙන් බුදුන් වහන්සේ කෙනෙක් පෙන්වන්නේ. ඒකයි අතිශය සුවිශේෂ වෙන්නේ. මේ සංසාරයෙන් අපි ගැලවෙන්න ඕන. ඇයි ඒ ගැලවෙන්න ඕන නැත්තම් ලැබෙන්නේ මෙන්න මේ ටික. මරණය, ගුටි වැට ගන්න, මරුන් කණ්ඩ, නොකරපු වැරදි වලට පැටලෙන්න, වැරදි කරන්න පෙළඹෙන්න. ඒ ටික තමයි කාටත් හිතියත් වෙන්නේ. වැරදි කරනවා කියන්නේ කර්ම රැස් කරන්න, නැවත කර්ම රැස් කරන්න, කරන කර්මෙන් ආයිත් විපාක විඳින්න, ඒකෙන් ඒ හුරුව බලවත් වෙන්න, ඒ බලවත් වෙන හුරුවෙන් නැවත කර්ම කරන්න ලෙහෙසි වෙන්න. කරන කර්ම වලින් විපාක විඳින්න ලෙහෙසි වෙන්න තමයි අපේ ජීවිතේ හැමතිස්සෙම සුදුසුකම් ලැබලා තියෙන්නේ. අපේ ජීවිතයක් පවතින්නේ හැඩයට. ඒක තේරුම් ගන්න තියෙන දේ අපි. එතකොට මේකෙදි අපි කර්ම රැස් කරාම කර්ම කරාට පස්සේ විපාකේ ඊට පස්සේ එන්නේ. ඒකට එන්නේ විපාක. ඊළඟට කරපු හුරුව වෙනම යනවා බලවත් වෙලා. ඒ පව් කරන්න කැමැත්ත බලවත් වෙනවා. ඒක තමයි සසරේ තියෙන භයානකම ස්වરૂපය. ඒක හැම කෙනාම තේරුම් ගන්න ඕන. අපි කෙනෙකුට බැන්නම එයාට බනින්න අපේ හිත කොච්චර ඉඩ දුන්නද කියලා. අපි කෙනෙකුගේ දෙයක් කඩා වඩා ගත්තම අපිට ඒව කරන්න හිත කොච්චර ඉඩ දෙනවද කියලා. ඒක වරදක් කියලා අපි අහලා තියෙද්දිත් අපිට කොච්චර හිත ඉඩ දෙනවද ඒව කරන්න. එතකොට ඒක නොකර ඉන්න කියන බුදුන් වහන්සේගේ බුදු වදන අපේ හිතේ ඉඩක් තියනවද? අහුවට එහෙ නොකර ඉන්න කිව්වම ඒ අවවාදේ පිළිතල නොකර ඉන්න අපේ හිත තුල ඉඩ තිබේද කියලා බලන්න. ඒ Tamanට මෙච්චර අසාධාරණයක් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරද්දී ඒක අපි අහලා දැනගනිද්දී අපිට ඒක යම් අවබෝධයකුත් ලැබෙද්දී නමුත් අපේ හිත තුල බලය වැඩිලා නැහැ. ඒ විදියට පෙනී සිටින්න ඒ පව් නොකර ඉන්න පුළුවන් තත්ත්වයට අපිටපත් වෙන්න බලයයි නැත්තේ. ඒ චුට්ට තව නැත්තේ. එතකොට හිතන්න ඒකේ හරි සාධාරණයි. ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් මොනතරම් කල්ප ගාණක් පෙරම් පුරලා බුදුන් වහන්සේලාට සේවය කරලා බුදුන් වහන්සේට පාබිස්මක් වෙලා සේවය කරලා බුදුන් වහන්සේලා නැති කල ශ්‍රාවක පිරිස් හදමින් වැරදින් මුදවමින් විවිධ ආත්මවල ඉපදෙමින් ඒ මහා ශාසනික මෙහෙවරවල් කරලා තමයි අන්තිමට සංසාර ගමන අවසන් කරන තමන්ගේ මහා ගාම්භීර තේජස් අති උත්තම බුද්ධත්වයට පත් වෙන්නේ. ඒතර ඒක අපිට එකපාරට කොහොමද බෑ. සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට බැරි හේතුව එයාලා පෙරම් පුරණයි නෙවෙයි. එයාලා විවරණයක් අර මේ බුදුන් වහන්සේ කෙනෙකුගේ ආශිර්වාදයක් ගෞරවයකට පාත්‍ර වෙලා කල්ප ලක්ෂයක් යන්න ඕනේ ඉතින්. නැතුව බෑ. කාලෙන් වෙන කොටසක් තියෙනවා. ඒ අන ගමන් අපි මේ මුලද දන්නෙත් නැහැ ඉන්නේ. කල්පලක්ෂ මුලද කල්පලක්ෂ ඉවරද දන්නෙත් නැහැ. අවසාන තප්පර ගානක් දන්නෙත් නැහැ. අන්නේ කාලෙන් වෙන කොටස වෙද්දි ඒ අතර ඉන්නවද දන්නෙත් නැහැ අපි. මේ කිව්වම බය වෙන්න නෙවෙයි කිව්වේ. ඒ තරම් භයානකයි සසර. ඉතින් අපි දැන් දහම අහන අයට වාසනාවක් නේ අහන්න ලැබෙන එක ලෝක ලොකුම පින්කමනේ. ලෝකෙ උතුම්ම දේ තමයි ධර්ම ශ්‍රවණය. දහම අහන්න ලැබෙන එක. මොකද මේ අහලානේ මාර්ගඵල වලට එන්නේ. ඊළඟට අහන්න ආසාව වෙන්නේත් ඇහුවට පස්සේ. අහන්න අපේ හිත පෙළඹෙන්නේත් ඇහුවට පස්සේ. අහලා භාවිතා කරන්න හිතේ පැහැදීම එන්නේත් ඇහුවට පස්සේ. එතකොට මේක ඇහුවට පස්සේ වෙන සිද්ධි ජාලයක් තියෙන දිගට. අහන්න හිතෙනවා.
අහලා එකක් ඔබ හොඳට අද තේරුම් ගන්න. එකක් භාවිතා කරොත් භාවිතා කරන්නත් ආසාව වෙනවා. කොහොම හරි භාවිතා වුණොත් Tamanට මේ තමා තුළ හිතේ හටගන්න ද්වේෂයක්, රාගයක්, මෝහයක් Tamanට පෙනිලා මේ අකුසල විතර්කයක් දැකලා මේක භාවිතා නොකර හිටියොත්, භාවිතා නොකර හිටියම Tamanට දැනෙනවා මම බේරුණා කියලා. ඒ කියන්නේ සතුට. ඒ වචනේ ඇතුලේ ගැබ්බිලා තියෙන සතුට, ලෝකෝත්තර සතුට. එයාට ඒකත් තේරුණොත්, ඒ සතුටත් අවබෝධ වුණොත්, නොකර හින්න පුරුද්දත් ආවොත්, ඊට පස්සේ ඒගේ හිත තුළ අන්න අච්චර අමාරු පරිසරයක් තුළ පොඩි ඉඩක් හම්බ වෙනවා නොකර ඉන්න ශක්තිය හැදෙන්න. මුළු ලෝකෙම අඳුරු වලාවක් නම් කලාමැදිරි එළියක් තරම් පොඩ්ඩක් තමයි අර පැතිරුනේ. ලෝකේ තියෙන අන්ධකාරය නැසන්න කලාමැදිරි එළියට බෑ. ඒක පිළිගන්න වෙනවා. අර පොඩි ඉඩ එච්චර සතුටක්. ඒ කියන්නේ අර පොඩියට කරන්න පුළුවන් වුණු පොඩියට එක කෙලෙසයක් පාවිච්චි නොකර ඉන්න පුළුවන්කම ලැබුණු තමන්ගේ ප්‍රාතිහාර්ය තමන්ට පුදුමස්ස සිල්ලක්. ඒක හරියට මුළු පෘථිවි තලයේම තද්ද අඳුරක තියෙද්දි කලාමැදිරි එළියක් වගේ. ඒකත් එළියක්. හැබැයි ඒක පොඩි වර්ග අඩියක විතර පැතිරෙන එළියක්. පෘථුවියකට දැනෙන්නේවත් නැහැ. නමුත් ඒ සතුටත් අර පාපෙන් එන්නා වූ පාප කර්ම වලින් එන්නා වූ පීඩාව විනාශ කරන්න සමත් වෙනවන්නේ ආලෝකය. ඒ ශක්තිය, ඒ හුරුව, පුළුවන්කාරකම. පුළුවන්කාරකමත් අපි උපදවගත්තොත් ওই විදියට. එක කෙලෙසයක් පාවිච්චි නොකර ඉන්නවා. ආයසෙන් හරි අවබෝධයෙන්ම දැකලා මේක මේ ද්වේෂයමයි, මේක රාගයමයි, මේක මෝහයමයි, මම දැන් මේක ඇසුරු කරන්නේ නැහැ. හිතෙන් කියනවා බනින්න. හිතෙන් කියනවා මේ විදිහට ඉන්න කියලා. නෑ, හිත කියද්දි හිතේ එහෙම තියෙද්දි තදංගව අපි යටපත් කරනවා. නෑ මම එහෙම කරන්නේ නෑ. බුදුන් වහන්සේ මට අවවාද දුන්නේ එපා කියලා. මම බුද්ධාවාදී ඉන්නවා. තදින් මෙහෙම ආයසෙන් ඉඳලා ඒ වෙන හිත කියන්නේ අරම බැනපන්. එහෙම මේ විදිහට ඉන්න කියලා හිත තමාම පොළඹවන පවට. ඒ පොළඹවද්දි මේ හිතේ බුද්ධ වචනේ මතුවල ඒක තමයි මහා කුසලයේ. මේ කුසලෙන් යා කරන්නේ තදින්ම හිතනෝ නෑ කරන්නේ. කාලයක් යනකොට ටික වෙලාවක් යනකොට කොහොමත් උපන්න කුසල් සිත දුබල වෙනවා. දුබල වෙනකොට දහම ඉතුරු වෙනවා. අන්න යාට ඊට පස්සේ පසුව පේන්න ගන්නවා මං දෙන්න. අමාරුයි, මෙච්චර අමාරුයි අකුසල් දුරු කරන්න කියලා. යාට අත්දැකීම ආවා. අකුසල් භාවිතා කරන්න කොච්චර ලේසිද? එක අකුසලයක් නවත්තන්න මොන තරම් අමාරුයි. මේ කියන්නේ පොඩි අකුසලයක්. ලොකු අකුසල් ගැන දොඩන්නත් බෑනේ අපිට. එතකොට මේ අකුසල් අපේ ජීවිතේම ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ බවට පත් වෙලම තියෙන අකුසල් ටික කියලා එයාට අන්න මුල්වරට ඒ අවබෝධය ලැබෙනවා. මේ ජීවිතය කියන්නේ අකුසල් ගොඩක්මයි කියලා. මොකද මම මේ භවයේ ඇවිල්ලා මේ ඉන්න තමන් හැම කෙනාටම හිතේ මම කියන්නේ ඔබ ගැන දැන් කියන්නේ ඔබට හිතේ ඔබට මේ හම්බුණු අම්මා තාත්තද ළමයිද පිරිස් බලයද ඔක්කොම ඉන්නේ මේ අකුසල් පද්ධතිය මත. දැන් මේ අය අපි මැරුණම ඒ අයත් මැරෙනවා අපිත් මැරෙනවා මැරුණම වෙන අය හම්බ වෙනවා. දැන් අර අයගේ තිබුණු බැඳීම නිසා ඒ අය ඉන්න කිට්ටුව ඉපදෙන්න පුළුවන්. හැබැයි හතුරු වෙන කර්මඵල දීලා ඒ අයම හතුරෙක් වෙලා. දැන් ඉන්නකොට හිතන්න ඔබගේ අසල්වැසියෝ අම්මා තාත්තා වෙච්ච අය. දැන් ඉන්න අම්මා තාත්තට හිතවත් ඉපදිලා අනිත් මීට ඉස්සෙල්ලා අම්මා තාත්තට විරුද්ධව වැඩ කරනවා අපේ. ඔන්න සංසාරේ ස්වභාවය. මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න. පිළිගන්න බැරි එක හරි සාධාරණයිනේ. පිළිගන්න බෑ බුදුන් වහන්සේ කෙනෙකුගේ දහමක් කොහොමද එකපාරට පිළිගන්නේ? ඒ මහේසාක්‍ය දහමක් තේරුම් ගන්න අපි මොකද්ද ලැබපු සුදුසුකම? එහෙම බෑ. ඒ සුදුසුකම එන්නේ අපි තුලම තමයි. මේ වගේ චුට්ට කෙලෙස් ඇසුරු නොකර ඉඳලා මේ පුරන්නේ සීලය. මේ සීලය කියලා කියන්නේ නිවනම තමයි. සිල්වත පුරලා එහෙම නැත්තම් භාවිතා කරලා ඉඳලා කාලයක් යනකොට අමාරුවෙන් දවසට එකක් හරි එක කෙලෙසයක් හරි දැක්කලා භාවිතා නොකර ඉන්නවා. හැබැයි හිත කියන්නේ භාවිතා කරන්න. හිත හරි කැමති අකුසල් වලට. ප්‍රත්‍යක්ෂණ කියන්නේ ඒකයි. හයියෙන් කතා කරන්න හරි කැමති. එක්ක අහන්නකට උත්තර නොදී ඉන්නකම ඒත් අකුසල් වල ස්වභාවය. එතකොට එයාට ඒක නොපෙනෙන ස්වභාවයක් ඇතුළේ තියෙනවා. ඒ අකුසලයක් කියලා පේන්නේ නැහැ. හැබැයි ක්‍රියාව සිද්ධ වෙනවා. අකුසලයක් කියලා පේන්නේ නැහැ. ඒතකොට එයාටම කවදා හරි දවසක මේක අකුසලයක් කියලා පේන්න ඕන. නිස්සබ්දව හිටියක් කතා නොකර හිටියක් හයියෙන් කතා කරත් බැන්නත් මොන තත්ත්වෙත් අකුසල. රාග දේශ මොහොත් ඇතුලේ අඩංගුයි. එතකොට අපි අන්න ඊළඟට කාලෙකදී පෙනෙන ශක්තියක් ඇති වෙනවා. හිත පෙනෙන ශක්තිය ඇති වෙනවා. ඊට පස්සේ හිත නවත්තන්න ඕන කියලා කැමැත්ත උපදින්න ගන්නවා. ඒක ඔන්න වෙනම වැඩෙනවා අපි තුල.
ඒක කාලයක් ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහරට එක මොහොතේ වෙන්න පුළුවන්. මොකද එයාගේ පිම්බලය තියෙනවා නම් බලගතු සසර උරුවක් ඒව එකපාරට බලවත් වෙලා එන්නත් පුළුවන්. උපමාවක් ගත්තොත් හොඳට දුවන්න පුළුවන් කෙනෙක්. මීටර් 100 වගේ හොඳට දුවන්න පුළුවන් කෙනෙක්. ඒ වෙලේ සරමක් හෝ අමුඩයක් සාමාන්‍ය දුමක් ඇඳන් තරගයක් තියෙන තැනක ඉන්නවා. එයා තරගයක් දිහා බලන් ඉන්නවා. ඒ තරගය දිහා බලන් ඉන්නකොට අනිත් අය දුවනෝ පේනවා. එයාත් අප්පුඩි ගහනවා. හැබැයි එයයි දන්නවා එයාට ඊට හොඳට දුවන්න පුළුවන් කියලා. අර අය පරද්දන් දුවන්න පුළුවන් කියලා. මොකද එයා දුවන්නේ නෑ ඒ වෙලාවේ. එයාට හිතෙනවා නෑ මම මේක දුවන්න ඉදිරිපත් වෙලා දුවන්න ඕන. කියලා මෙයා ආරි කට්ටියකින් කැමැත්ත අරන් මමත් මේකට ඉදිරිපත් වෙන්න. අවසර දෙන්නේ නෑනේ. කොච්චර අමාරු මම මේ ගන්න උපමාව තේරුම් ගන්න මහා ගැඹුරුයි මේක. එතකොට අවසර දෙන්නෙත් නෑනේ. කොහොම හරි අමාරුවෙන් අවසර ගන්න. අවසරන් දුවනකොට එයා දන්නෝනේ අරගොල්ලන් පරාද වෙන හැටි. අන්න ඒ වගේ අකුසල්. අපේ තියෙන අකුසල් අපි පරද්දන්න අපි තීරණය ගත්තට අපෙන්ම අවසර හම්බෙන්නේ නෑ. අර අවසර නොදුන්න කෙනාට අවසර නොලැබුණා වගේමයි. මහන්සියලා අවසර ගන්නවා. අවසර ගත්තම එහෙනම් දුවන්නේ කියලා අවසර ලැබුණා වගේ තමයි අපි තුලම මේ කැමැත්ත පොඩ්ඩක් උපදින ශක්තිය. පොඩ්ඩක් උපදින කැමැත්ත. ඒ කැමැත්තෙන් එයා දුවනකොට එයා දන්නව පරද්දන්න පුළුවන් කියලා. ඒකෝට එයා දිනින්නේ ඒ වෙලාවට ලෝකෙ වෙන්නේ ඒ වෙලාවේ තියෙන කෙලෙස විතරයි. ඒ වෙලාවට ලෝකෙ වෙන්නේ ඒ වෙලාවට තියෙන සිතුවිල්ල විතරයි. ඒ සිතුවිල්ලත් එක්ක ආපු කෙලෙස් ටික විතරයි. වෙන මොකුත් නෙවෙයි. ඒක පැරද්දන්න පුළුවන් කියන්නේ අන්න අර කලාමැදිරිලියක් කර මහාඳුර පහල කරගත්තා වගේ වෙන්නත් පුළුවන්. එක පොඩි හුරුවක් එයා හදාගත්තා. හදාගෙන යා නිකන් ඒක අතහැරින යා මෙනෙහි කරලා බැලුවා දැන් මම මෙච්චර ආපු තරහ මම පාවිච්චි කරේ නැහැ. නොකර ඉඳලා ඉතින් දැන් මට පව් රැස් වෙලා නැහැනේ. මම මේක දැක්කනේ. වෙනද දකින්න බැරි බවෙන් යොත් ඉස්සරහා. ඒ කෙලෙස් නොපෙනෙන මට්ටමෙනුත් තමන් පළවෙනි තැන හිටියා. දැන් කෙලෙස් පේන තැනින් චුට්ටක් අන්තිමයට වඩා පොඩ්ඩක් ඉස්සරහට පියවරක් ඇවිල්ලා වගේ දැනෙනවා. එහෙම එන්න තියෙන ගමනක් ඉතින්. නැතුව මේක සසර කියන එක මිෂනිකව නිමා වෙන එකක් නෙවෙයි. බුදු සසුන බැබලෙනවා නම් ඔන්න ඔය ඔක්කොම පුළුවන්කම එන්න ඕන අපිට. ඒකනේ බුදු සසුන කියන්නේ. බුදු සසුන කියන්නේ නිකන් මේ පාරවල් සරසලා මහායියෙන් සින්දු දාලා බලන් ඉන්න කෙනෙක්. ඒක බුදු සසුනක් නෙවෙයිනේ. ඒක නිකන් සාමාන්‍ය සැනකෙලියක්. ඒ කෙලෙස් රැස් කරන සැනකෙලියක්. ඒතර බුදු සසුන කියලා කියන්නේ මෙන්න මේ දැන් මෙච්චර විස්තර කරන මේ චිත්ත මට්ටම් ටික. තමා තුළ හටගන්න චිත්ත මට්ටම් ටික දකින්න ශක්තිය පළමු එක. තමන් දකින්න එක. දෙවෙනි එක ඒකේ තියෙන කෙලෙස් වෙන් කරලා දකින්න පුළුවන් එක. මෙතන රාගය, මෙතන දේශ දරුණුවට තියේද, සුළුවෙන් තියේද, ඊතාසියුම්ම තියේද. මට්ටම් වශයෙන් දකින්න පුළුවන් ගන්න. ඊට පස්සේ ඒ කෙලෙස් දකින්නකොට යා බයක් එන්න ඕන මේවා. සුළු කරොත් මං සසරේ සතර අපායේ නේද, නිරේ නේද, මහා අකුසලෙන් මහා පාප කර්මෙන් නේද මට මේ ඵල දෙන්න යන්නේ කියලා එයාට ඒ විග්‍රහයන ඥාන ඊළඟට එන්න ඕන. ඊට පස්සේ දෙන්න කිව් තීරණය දෙන ශක්තිය. මේක මට අනර්ථයි අසුභයි අවඩක් කියලා දකින්න ශක්තිය. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන ශක්තිය. ඔන්න ඔහොම එන්න ඕන. ඔය සියල්ලම සමහරට මොහතක වෙන්නම් පුළුවන්. හිමිහිට වෙන්නත් පුළුවන් කෙනෙකුගේ ජීවිතයත් තුළ. මීටර් 100 දුවන කෙනා එයා දෙවනියාට ලොකු දුරක් තියෙනවා. දැන් ඉතින් හයියෙන් දුවල වැඩක් නැහැ නේ. කොච්චර වේගෙන් දුවලනේ හැපැත්තට. තමාගේ අකුසල් ටික පෙරදුවට පස්සේ දැන් හරි. දැන් එයාට තියෙන්නේ ඒක පවා සාමාන්‍ය වේගෙන් එයාගේ මහන්සිය අඩු වෙනවා. දැන් මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් පෙරදිලානේ අර කොල්ලා. පෙරදිලා දුවනවා වගේ මුලදි මහන්සි වෙච්ච එක මුලදි පරද්දන්න පොඩ්ඩක්. යා ප්‍රතිවාදියාට වේගයක් දෙන්න පසුකරන්න මහන්සියක් ගත්තා. පහුවෙලා ගොඩක් දුරට පසු කරපු බව තියෙනම් දැන් එයා දුවන්න ඕනේ එච්චරයි. කොහොම දිව්වත් දිනුන්නේ දැන්. ඒ වගේ තමයි මේ අකුසල් පුරුද්දක් ඇති කරගත්තට පස්සේ මුලදී මහන්සියෙන් කරන එක පස්සේ පොඩ්ඩක් මහන්සි නැහැ ඉබේ සිද්ධ වෙනවා වගේ නිකන් එනෝ අකුසලයන් නිවෙනවා. එනෝ අකුසලයන් නිවෙනවා. මේ අත්දැකීමෙන් කියන්නේ. මේවා කියන්නේ අත්දැකීමෙන්. මේ කාටවත් වෙන්නේ ඔහොමයි. එතකොට අන්න බුදුන් වහන්සේ දහම් දෙසද්දි වෙන්නේ ඒක. ඒකනේ සමහරු සෝවාන් වෙනවා, සමහරු ධර්මානුධම්ම පටිපන්න වෙනවා, සමහරු සක්‍රුදාගාමී වෙනවා, සමහරු අනාගාමී වෙනවා, සමහරු රහතන් වහන්සේලා බවටපත් වුණා. ඔය මට්ටම් තුන හතර. ඔය හතර ගැන හිතුවොත් භවයේ පවතින මට්ටම් තුනයි භවයේ අවසාන කර මට්ටමයි කියලා හතර එතකොට තුනක් අපිට තියෙනවා. සෝවාන්, සක්‍රුදාගාමී, අනාගාමී. මේ භවයේ ඉන්න අය. රහතන් වහන්සේ භවයෙන් අවසන් වූ ගමන.
ආරම්භ වෙන්නේ කෙලෙස් දුබල කරන්න පුළුවන් තත්ත්වෙ ඇවිල්ලා. ඔන්න සෝවාන් කියන්නේ ඒක. දැන් සතුටු වෙන්නේ නැති. එහෙනම් සෝවාන් කියන්නේ කෙලෙස් මරුට පහර දෙන්න පුළුවන් තමන්ගේ චිත්තසංතානෙ වෙච්ච බුද්ධ වචනේ තමා තුළ පහළ වෙන සහ ඒ පහළ වෙන බුද්ධ වචනට අනුව තිබුණු වර්තමානයේ පහළ සිත විදර්ශනා වෙලා පෙනෙන. විග්‍රහ වෙලා පෙනෙන ඒ කෙලෙස් පෙනෙන සහ ඒ කෙලෙස් වල අනර්ථය විග්‍රහ කරන්න පුළුවන් තත්ත්වයයි සෝවාන් කියන්නේ. සක්කාය දිට්ඨි නිරෝධය කියලා කියන්නේ ඒක. සක්කාය කියන්නේ කෙලෙස් වල අයිතිය, සක්කාය නිරෝධය කියන්නේ කෙලෙස් වල පහ කිරීමේ හැකියාව. ඒක තමයි වීර කියලා කියන්නේ. විරිය. වීරත්වය කියන්නේ. ඒට යන්න ආරම්භ කර එකයි ශ්‍රද්ධාව. විරිය. දැන් එයාට සතිය කියලා තියෙන එයාට එයාව පේන මෙච්චර කලක් එයාට එයා කරපු දෙයක්වත් දන්නේ නැහැ. කරලා ඉවර වෙලවත් දන්නේ නැහැනේ මෙච්චර කලක් අපි ඊයේ පැය 24 ගතුනෝ දන්නෙත් නැහැනේ. අපි දන්නේ නැහැනේ වෙච්ච දේවල්. ඉතින් අපිට සිහියක් නැහැනේ. දැන් මෙයයිට කරන්න පෙර කෙරෙන්න පෙර තමා තුළ හටගන්න සියලු සංකතයෝ සියලු කෙලෙස් ධර්මයෝ සියලු සිතුවිලි සියලු සංකල්පයෝ සියල්ල පේනවා. අන්න ඒකට කිව්ව සතිය. ශ්‍රද්ධා විරිය සති. මහ ගැඹුරු කතාවක් මේ කියන්නේ මම කිව්වනේ. මෙවැනි දෙයක් නේ අවබෝධ කරගන්න අපි මේ ධර්ම අහන්න වාඩි වෙලා ඉන්නේ. දැන් මේ විශේෂ පින් කරලා දැන් අපි වාඩි වෙලා ඉන්නේ මේ ගෝර සංසාරයෙන් අයින් වෙන්න අපිම සුදුසුකම් හදාගන්න අපිට මේක අහනකොට කොහොම හරි ඔව් අද ඉඳලා මං කෙලස් නසනවා. ඒ කියන්නේ කෙලස් පරද්දනවා කෙලස් අසුරු කරන්නේ නැහැ කියලා මහ දැඩි අදිෂ්ඨාන පහළ වෙන්නේ මේ ධර්ම අහංගෙද්දී. සසර බයන්නේ ධර්ම අහංගෙද්දී. ඇහුවේ නැතුව දන්නේ නැහනේ. ඒක තමයි ධර්ම ශ්‍රවණේ ලෝකෙ තියෙන උතුම්ම කාර්ය කිව්වේ. මේ උතුම්ම පින මේ කරන වෙලාව. පිරිනිවන් පෑම මංගල්‍යයක්නේ පරිනිර්වාණය මංගල්‍යයක් පරිනිර්වාණ මංගල්‍ය. ඇයි? මේ ජරා මරණ දුක නැහැනේ දෙයියනේ. අපි මැරුණම ආයි ඉපදෙනවා නම් ඉතින් අපි දිනුනේ නැහැනේ පෙරදිලානේ. ඉපදෙන්නේ අපිට ඕන තැනක් නෙවෙයි. කර්මයට ඕන තැනට පහළ ප්‍රතිසන්දිය ලැබෙනවා. විපාකයට ඕන තැනට ප්‍රතිසන්දිය ලැබෙනවා. ඉතින් ලැබුණම එයයි දන්නේ ඇයි මම මෙතන උපන්නේ කියලා. ඒකනේ තියෙන මෙතන ඊළඟ භයානකකම. ඇයි මම මෙතෙන්ට ආවේ? මොනවා කරලා දාම මෙතෙන්ට කියලා පසු දෙයක් හිතන්න බැරි මෝඩකම අපේ. ඇයි අපි මෙතෙන්ට ආවේ? කොහොමද මම මේ තත්ත්වෙට වෙලා ඉපදුනේ? ඇයි තිරිසනෙක් කියලා උපන්නේ? ඇයි තිරිසන් ආත්මයක්ද? හිතෙන්නේ නැහැ. ප්‍රේතයා ප්‍රේතෙක්ද? යකා යකෙක්ද? නෑ හිතෙන්නේ නැහැ. අන්න එහෙම හිතෙන්න සැලැස්සුව බුදුන් වහන්සේ අපිට. අන්න එහෙම කියලා දුන්නා දැකලා බුදුන් වහන්සේ. අන්න සද්දා විරිය සති. දැන් එයාගේ හිත තුලින් එහාට මෙහාට යන්නේ නැහැ. නොපෙනෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ තව වචනකින් කිව්වොත්. අන්න ඒකට කිව්ව සමාධිය කියලා. සමාධිගතයි කියන්නේ තමන් තුල තමාට වෙච්ච අනර්ථය දකිමින් ඉන්න පුළුවන් තත්ත්වයේ සිත තුල පරිවර්තනය වී පහළ වූ තත්ත්වයට කියවල සමාධිය. මේ ආර්ය මාර්ගයේ බුද්ධ වචනේ තුල තියෙන එකම සමාධිය උච්චරයි. ආර්ය සමාධිය. දැහන්ගත වුණා කියන්නේ එතනමයි. දැහන කියන්නේ බුද්ධ වචනේ තුලම ඉන්නවා. කයෙන් සිතෙන් වචනෙන් කිසිම අකුසලයක් නොකර දහමම භාවිතා කරමින් පරිසරي බාහිර සියල්ල අතහැරලා ඉන්න එකට කිව්වා ධ්‍යාන ලැබුවා කියලා. ඒ ධ්‍යානය තුල ලැබෙන්නේ ඵලය. ඵලය කුමක්ද? අකුසලයේ විපාකය. එහෙම නැත්නම් අපලය. ඒ ඇසුරු නොකරන එක ඵලය. ධ්‍යානයයි ඵලයයි එකට. මේ ආර්ය ශාසනයේ බුද්ධ වචනේ තුල. සද්ධා විරිය සති සමාධි මොනතරම් උතුම් තැනකට ඇවිල්ලාද? දැන් එයිට පේනවා බුදුන් වහන්සේ දේශනා කරන දේ මට මේ මහ පොළොවට ඇල්පිනිති තුඩක් තියවම තරම් පොඩ්ඩක් පුළුවන්. ඒ පොඩ්ඩෙන් එයි ලබන සතුට මේ ජීවිත කාලෙම ලැබපු සියලු දේට වැඩිය ලොකුයි. මුළු ජීවිතයක් තුල ලැබපු විවිධ දේවල් ඇති ඒ සියල්ල පරාදයි. මෙන්න මේ සතුට මං අර ඒකයි කිව්වේ මහා ඝනාන්ධකාරක තියෙන අඳුරු වලාවක් තුල කලාමැදිරික්තරන් චූටි ආලෝකයක් වගේ මේ සංස්කාර ධර්මයන් පෙනෙන සිත ඔබට කවදා හරි පුළුවන් වුණු දවසට ඇත්තටම පුළුවන් වුණු දවසට ඔබට පුළුවන් කියලා කියන බොරුවත් අතහැරලා ඇත්තටම පුළුවන් දවසක් එනවා. අපිට හිතේ අපි කැමතිනේ කවුරු කාට පුළුවන් ද අපිට පුළුවන් කියන්නේ ඒ හිතේ ස්වභාවය.
ඒක ඔබේ ස්වභාවය නෙවෙයි. ඒක අනාත්මයි කිව්වේ ඒකයි. ඒක නිසා අපි කවුරුත් කියනවා මටත් පුළුවන් කියලා කෙලෙස් නසන්න. ඒක හිතේ මායාකාරී ස්වභාවය, විඥාන මායාවී ස්වභාවය. අන්න ඒකත් පෙරදුණු දවසට ඇත්තටම දකින්න දවසට සත්‍ය ඥානය කියන්නේ ඒක. මේ බුද්ධ වචනේ සත්‍ය වූ දවසට. මේ ලබන සතුට. අර කලාමැදිරියෙකුගේ එළිය තරම් මහා අන්ධකාරයක තියෙන ඒ එළිය මොනතරම් සතුටක්ද කියලා උපමා ගත්තොත් මෙතෙක් විඳපු සියලුම ලෞකික සැපවල් ඒ තම මොහොතේ ඉදිරිය පරාදයි. අන්න ඒකයි අදිෂ්ඨානශීලී කෙනෙක් වෙලා මේ ගමන ඉවර කරන්න යන්න බලය පහළ වෙන්නේ අන්න එදාට. සසුන්ගත වුණා කියන්නේ එදාට. අන්නේට කියන ප්‍රඥාව කියන. තමන් තුලින් තමන් අවබෝධ කරගත්ත පුළුවන්කමක් දැක්කා. පුළුවන් උනේ බුද්ධ වචනේ කියලාත් දැක්ක, නිසයි කියලාත් දැක්කා. ඒ බුදු වදනමයි මගේ ජීවිතයේ සතුට කියලා දැක්කා. දැන් එයයි කියන නිසා පිළිගත්ත කෙනෙක් නෙවෙයි. තමන් තුලින් දකින්න පුළුවන් නිසා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් පිළිගත්ත කෙනෙක්. යන්න ඵලය කියන්නේ ඒක. තමන්ට අපලයගෙන දෙන, එහෙම නැත්නම් තමන්ට අනර්ථයගෙන දෙන, තමන්ට අවඩක්ගෙන දෙන, තමා තුළම උපදින සිතුවිල්ල, තමා තුළින්ම බැහැරකරන්න පොඩි හැකියාවක් තියෙන කෙනෙක් වුණා. ඒ ජයග්‍රහණය අර මෙතෙක් කල් සසරේ ආපු සියල්ලම පරාදයි. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ එය කෙලවර කර උතුමා. මේ කියන දේ මීට පෙර අහලා නැහැ, මම කියලත් නැහැ. මේ වගේ කතාවක් මම කියලත් නැහැ. මේ අද තමයි කියන්න ගත්තේ. අද ඉඳලා ඉතින් ඕව දිගටම කියවෙනවා. මේ කිව්වා නොවේ කියලා හිතන්න තව කියන්නේ. එමටයි සාගරේ නම් බුදු සසුන මේ නියත අගට ගත්ත දියමිදක් වගේ චුට්ටක් මේ විස්තර කරන්නේ. උදාහරණ ගත්තොත් රත්තරන් ඕන කෙනෙක්, රත්තරන් වලට ආස කෙනෙක් ගිහිල්ලා එක්ක ගිහිල්ලා පෙන්නනවා අඟහරු ලෝකේ ඇදගෙන ඇවිල්ලා ළඟට රත්තරන් කියන ඕන තරම් ගන්න. කොච්චර යට ගන්න පුළුවන්? ගන්න පුළුවන් පොඩ්ඩ. ඒ ගන්න පුළුවන් පොඩ්ඩ අඟහරු ලෝකේ තරම් රත්තරන් කන්දක්ද? නෑ. නමුත් ඒ ඇයිට මේ මහා මෙරක් වගේ. එයා ලබන්නේ සතුටක් නෙවෙයි අසහනයක්. ධම්ම ලැබපු කෙනා අර රත්තරන් කන්දම දැකලා එයයි දකින්න මේ පහළුනේ දුක කියලා. එයාට එහෙම කියන්න පුළුවන්කම එයාට හැදෙනවා. මේ මොකකවත් නැති සතුටක්. මේ ලෝක කිසි දෙයක නැති සතුටක්. මුළු සංසාරෙම ගත කරපු සියලු සතුට පරද්දන සතුටක් තමයි අර කලාමැදිරිලතරම් පොඩ්ඩක් ලැබෙන එක මොහතක සිට ඇත්තටම දැකලා. මේ ඇත්තටම කියන වචනේ හරි වටිනවා. දැකලා මේක රාගයමයි, මේ ද්වේෂයමයි, මේ මෝහයමයි, මේක පරද්දනවමයි මං කියලා අදිෂ්ඨාන පැයක් හරි දෙකක් හරි ඒ අකුසලයේ වෙනුවෙන් කාලය ගත කරලා එදා දවසේම මිනි මරුන් වලට ගිහිල්ලා හිරගෙවල් වල යන තිබුණ එක තමන් දවසම දඟලලා තමන් ඒකෙන් මිදිලා මරුන් කෑවත් මේ අකුසල් මං අසුරු කරන්නේ නැහැ කියලා දැඩි වෙලා අදිෂ්ඨානශීලී වෙලා කාලය ගත කිරීමෙන් ආනිසංස ලැබුණේ තමන්ට. බලන්න තමන්ට ලැබෙන ආනිසංසයක් කියා දෙන්න බුදුන් වහන්සේ කෙනෙක් අපි වෙනුවෙන් කැප වෙලා. ඒ බුදුන් වහන්සේ අට සංකේය සාර සංකේය 16 සංකේය පෙරම් පිරිය ඔන්න ඔය චුට්ට අපිට ලබලා දෙන්න. කවුරු හරි කවදා හරි දවසක මේ දහම අහලා ඇති මේ ආන අය අතර. ඒ අහලා මහා පැහැදුණු අය ඇති. දැඩි පැහැදුණු අය. පොඩ්ඩක් ඇඬිච්ච අය ඇති, ගොඩක් ඇඬිච්ච අය ඇති, පෙරලි ඇඬුණු අය ඇති. බුදුන් වහන්සේලා ඉස්සරහා. ඒ තමයි තමන්ගේ බුදුන් වහන්සේලා කෙරෙහි පැහැදුණු හුරුව. දැන් දහම අහනකොටත් එන්නේ ඒක. දැන් දහම අහනකොටත් එදා වුණු දෙයම වෙනවා. පූර්වේ තිබුණු කුසල ශක්තිය ඔක්කොම අවදි වෙනවා වගේ. අවදි වෙනවා කියන්නේ පෙර තියෙන ඒවා හොඳ ඒවා. බුදුන් වහන්සේ කෙනෙකුගේ දහම තේරුණු දවසේ එදා අපිට ඇඬුණා. එදා ඇඬුණා. අයියෝ මෙච්චර දෙයක් නේද අපිට බැරි කියලා. නමුත් එදත් බෑ. එදා ඉඳන්ම කල්පලක්ෂේන අතරේ බුදුන් වහන්සේ කෙනෙක් හම්බුනොත් විතරයි ඒ දේ අපිට උනේ. දහම ඇහුවොත් විතරයි උනේ. කල්යාණ මිත්‍ර කෙනේ සද්ධර්මය සහ නිර්මල දහම දේශන. මොනවත් බලාපොරොත්තුවක් නැතුව කාගෙන්වත්. ඒ බලාපොරොත්තුව අකුසලයක් කියලා දකින. බලාපොරොත්තුව බිඳුවට බස්සගත්ත උතුමෙකුගේ වචනේ බුද්ධ වචනේ. බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කර ඒ දහම එවැනි උතුමෙක් දේශනා කරනවා නම් අන්නේ වචනේ ඇහෙන දවස තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය වෙන්නේ. මොනවා හරි ගන්න බලාගෙන කියනවනම් එතන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. එතන නිර්වාණ මාර්ගය ලැබෙන්නේ නැහැ. එයාගේ ඇඟෙන් මුකුත් පිටට නිකුත් වෙන ශක්තියක් නැහැ. ඇතුලේ තියෙන එක තමයි ඇතුලෙන් එළියට නිකුත් වෙන්නේ. එහෙනම් ඇතුලේ අකුසල් තියෙනනම් මේ කියන එක කාටත්.
ඇතුලේ අකුසල් තියෙනනම් ඇතුලෙන් නිකුත් වෙන්නේ පිටට එන්නේ එයාගේ ශක්තිය පාප ශක්තිය. පාප ශක්තියට ආකර්ෂණය වෙන්නේ නැහැ දේව ශක්තිය. පාප ශක්තියට ආකර්ෂණය പ്രേත යක්ෂ භූත ආදී ශක්තිය. එයා පෙරේතෙකුයි ශක්තියමයි තියෙන්නේ මදි. දෙවියන්ගේ ශක්තිය වෙන්නේ දෙවියෝ අපි දෙන්න පළතුරු වට්ටියක් අරන් යනව කවුරුවත් දැකලා නැහැ. ඒ වෙලේ ගහෙන් කඩලා දුන්නත් දෙවියෝ ගන්නෑ. අන්නේ මට්ටමට ඔබත්පත් වෙනව කවදා හරි. අන්නේ මට්ටමටපත් වෙන தත්ත්වය තමයි ওই මාර්ග ඥාන ඵල ඥාන කියලා කියන්නේ. අන්නේ ශක්තිය අපිට තියෙනවා නම් අපි ගාව දෙවියෝ ඉන්නවා. මොකටද ඉන්නේ? අනේ தත්ත්වෙට දෙවියන්ටපත් වෙන්න ආසයි. දැන් මනුස්ස ලෝකේ ධර්මය අහනකොට බුදුන් වහන්සේ මහා වටිනාම උන්වහන්සේගේ මහා මංගල සූත්‍රය නෙවෙයි. මංගල යනු ප්‍රථම කියන එක ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරද්දී දෙවියෝ ඉදිකටු තුඩක 60ක් වෙන්න. අහන්නේ මොකද? දෙවියෝ මොනතරම් ආසද දහමට. දහම නැති කාලේ දෙවියෝ හිටියා මනුස්ස ලෝකේ නෑ. එහෙනම් දෙවියෝ රැස්ුනේ මොකටද? බුදුහාමුදුරන්ගෙන් දහම අහන්න. මෙන්න ඒ දහමම කාට හරි කියන්න පුළුවන් නම් තමන් කෙලෙසුන්ගෙන් මිදි යන ගමන් කෙලෙස් වලට අධික බය කෙනෙක් අන්න එතන දෙවියෝ ඉන්නේ. මොකටද ඉන්නේ? අපි දෙන පළතුරු ලෙල්ලක් කන්න නෙවි. අපි මේ ඊගා කන්නේ දෙවියෝ පින් කරලා එහෙ ඉපදුනේ. අන්නේ දෙවියෝ ඉන්නේ දහම අහන්න. ලෝකේ අමෘතය කියන්නේ සුදා භෝජනේ පරාද අමෘතය කියන්නේ සද්ධර්මය. එතකොට හිතලා බලන්න දැන් මේ විස්තර කරේ මඩවලක් උඩ ඉඳගෙන ඉදා සුමේද තාපසයෝ දීපංකර බුදුන් වහන්සේගෙන් මහ වටින වචනයක් කියෝගත්තා. ඒ තමයි විවරණය කිව්වේ. පළවෙනි නියත විවරණේ. නියත වෙච්ච මේ නියතයි බුදු වෙනමම කියලා කිව්වා. මේ බුදු වෙන කෙනෙක්මයි කියන එකයි ඒ නියත කියන්නේ. නියත සම්බෝධිය. ඒ බුදුන් වහන්සේ කෙනෙකුගේ වචනෙන් ප්‍රකාශ වෙනවා මේ 80000ක් මහරහතන් වහන්සේලාදී මේ ඒකාන්තෙම බුදු වෙන කෙනෙක් කියලා. එහෙනම් ඒ බුදු වෙන ශක්තිය තනියෙන් හදන් ඇවිල්ලා. බුදුන් වහන්සේලාගෙන්ම දහම අහලා තනියෙන් අමාරුවෙන් හදන් ඇවිල්ලා අනුන්ට උදව් කරන සේවය කරන හුරුව බුදු වෙන හුරුව කියන්නේ ඒක. නිවන් දකින්න හුරුව කියන්නේ දහම අහලා කෙලෙස් ඇසුරු නොකර ඉන්න හුරුව. ඒක තමයි ශ්‍රාවක සම්බෝධිය කියන්නේ. ඔය දෙක තේරුම් ගන්න. ශ්‍රාවකයට ඇති දහම අහන එක අහලා භාවිතා කරන එක. බෝසත්වරු බුදුවරු බුදුන් වහන්සේලා අවසන් කරනවා. බෝසත්වරු කියන්නේ දහම තුලින් මිනිස්සු සසරින් ගලවන්න ඒ පැත්තට තල්ලු කරන එක. සසරට නොවැටි ඉන්න මිනිස්සු දහමට තල්ලු කරන එක. ඒක තමයි බෝධිසත්වරු කරන කාර්යය. අවසන් කරලා අවසන් පණිවිඩය කියන එක තමයි බුදු වෙලා කරන කාර්යය. එතකොට එවැනි බුදු වචනයක් අහන්න දෙවියෝ ඔච්චර එනකොට මනුස්ස ලෝකෙ 5 දෙනයි හිටියේ. පස්සක තවුසු. ඒ මුල්ම වාසනාව ලැබුණේ මේ මනුස්ස ලෝකෙ කෝටි ගාණක් හිටපු මනුස්ස අතරින් 5 දෙනාට. දෙවියෝ ඉදිකටු තුඩක 60ක් වෙන්න යොදුන් 40000ක් විතර දුරට හිටියා කියලා අටුවාවේ සඳහන් වෙන්නේ. ඊටත් වැඩි ඇති. මොකද ඒ පොත් ලියන අය නිතරම භාවිතා කරන අය නොවෙන්න පුළුවන්. එතෙන්දී ලියන්නේ Tamanට එන අර්ථය. දැන් අපි හිතමු දහම නොදන්න කෙනෙක්, දහම භාවිතා කරන කෙනෙක්, දහම දන්න කෙනෙක්, නොදන්න කෙනෙක්, දහම දන්න භාවිතා කරන කෙනෙක්. මේ තුන් දෙනා ගත්තොත්. මේ තුන් දෙනාට ද්වේෂයක් ආවොත් එකම දෙයක් සම්බන්ධ. දහම නොදන්න කෙනා කෙලින්ම ද්වේෂය භාවිතා කරනවා. දහම දන්න කෙනා ද්වේෂය යම් පාලනයක භාවිතා වෙනවා. සසර ගැන දන්න දහම භාවිතා කරන්න පුළුවන් කෙනා බිඳක්වත් පාවිච්චි කරන්නේ නැහැ, මරුණත් පාවිච්චි කරන්නේ නැහැ. මොකද සංසාරයට වැටුනොත් ආයි ඉවරයි කියලා දන්න. ඔන්න මේ හැම එකෙම තේරුම් ගන්න බුදුන් වහන්සේලා අන්න අපිව හදන්න ඔය தත්ත්වයටයි බෝසත්වරු හදලා ගෙනල්ලා තියෙනවා. අපි දහංසාරේ යම් පොඩි අවබෝධ ඒ වගේ උතුම් දෙයක් අහන්න අපි පින් කරලා පොඩ අහගෙන ඇවිල්ලා දැන් හුරුව තියෙනවා. මේ හුරුව අපි තුල බලවත්ද නැත්නම් වෙන කෙනෙක් පස්සේ දුවන හුරුවක් බලවත්ද කියලා බලන්න. ගමක් හදන්න, රටක් හදන්න, ලෝකේ හදන්න, ලෝකේ දේවල් බලන්න අපි තාම හුරුද? ලෝකේ දේවල් ඇසුරු කරලා සැපයි කියලා විඳින්න කැමතිද? අපි ගාව බුදුන් වහන්සේලගේ හුරුව නැහැ. එක්ක හැංගිලා මතුවෙලා නැති වෙති.
නේද? නෑ මම පාඩුවේ ඉන්නේ. අහිංසකයිනේ. ඒක බුදුදහමට අදාළ නෑ. ඒ කර්මයට අදාළ කොටසක්. දහම දන්න කෙනා තමන් තුලින් දකින්න කෙනා. වක්කලිය හාමුදුරුවෝ මම දැන් උපමාවට ගත්තොත් ඒක වක්කලිය බුදුහාමුදුරු දිහා බලාගෙන බුදුන් වහන්සේගේ රූපශ්‍රිය දිහා බලාගෙන උන්වහන්සේ ගමන් කරන විලාසයන් බල හිටියා. වක්කලියට කිව්වා පිස්සුද කියලා ඇහුව මන් දිහා බලන් ඉඳලා මොකක්ද ඇහුව ලැබෙන්නේ? මේ කුණුප කොටස් 32ක් කුණු කයක් දිහා බලන් ඉඳලා ලැබෙන දේ මොකක්ද ඇහුවා? ධර්මය දකින්න කිව්වා. මන් දකින්නේ එදාට. ඔය දකින්නේ මම නෙවෙයි කිව්වා. එතකොට මේ සජීවී බුදුහාමුදුරු දිහා බලන් හිටිය වක්කලිට එහෙම කියද්දි අපි කවුද කියලා හිතන්නකෝ. දැන් මේ ආහන පිරිස හිතන්න අපි කවුද? සජීවී බුදුන් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ තමන්ගේ දහම අහපු වක්කලීට කිව්වේ මන් දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. ධර්මය දකින්න කිව්වා. එතකොට ධර්මය කියන්නේ මොකද්ද? තමන් තුල තියෙන කෙලෙස් ටික. ඒක දකින්නවා කියන්නේ දහම බුද්ධ වචනේ භාවිතා වෙනවා. බලන්න මේකවත් තේරෙන්නේ නැති පිරිස ඉන්නේ. ධර්මයේ නේද? මහ දිහා බලන්න එපයි කිව්ව එහෙනම් බුදුහාමුදුරු වැඩක් නැහැ කියලා කියන මෝඩයොත් ඉන්නවා. ඒගොල්ලන්ට නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරු දිහා බලාගෙන බුදුන් වහන්සේ මට මේක කියන්නයි උන්වහන්සේ සියල්ල අතහැර හැම ආත්මෙම දන් දීදී සියල්ල පාරමිතා 3ක් පුරමින් පරමත්ත උපපාරමිතා ඒ හැම පාරමිතාවක්ම පුරමින් ආවේ මට මේක කියන්න නේද සියල්ල දන් දුන්නේ බෙල්ල කප්ප ගත්තේ මහා සිව් සාගරයට උඩි ලේහෙලන්න ඊළඟට මේ මහා පොළොවට වැඩි මස් ධාතු දන් දුන්නේ මේ චුට්ට කියන්න නේද? තාම මට ඒ චුට්ට බෑනේ. සිත සුද්ධ කරන්න කිව්ව සිත සුද්ධව කරන්න වෙන්නේ සිත හැමතිස්සෙම අපිරිසිදු වෙන කෙලෙසුන්ගෙන්. කෙලෙස් මිශ්‍ර වෙලා සිත ප්‍රභාස්වර මිදම් බික්කවේ චිත්තං. සිත ප්‍රභාස්වරයි. ඇත්ත. දැක්කම තේරෙයි කවදා හරි ඇත්ත කියලා. ඇත්ත. හැබැයි ආගන්තුකෝ වෙන. ආගන්තුක කියන්නේ ඉඳලින් අවස්ථාවට එන. නේද? කෙනා ආගන්තුකයා කෙනෙක් තැනක ආගන්තුකෙක් ඉන්නවා නම් ආගන්තුකය වෙන්න තව කෙනෙක් ඉන්න එපා. අයිතිකාරී. යම් තැනකටනේ යම් කෙනෙක් ආගන්තුකෙක් වෙන්නේ. ඒ තැන ඉන්න කෙනා තමන් කියලා හිතන්නේ. ඔන්න තමාට එන ආගන්තුකත්වය තමයි කෙලෙස්. සිතුවිල්ලට එන කෙලෙස් ටික තමයි ආගන්තුකත්වය කියන්නේ. ඒක තේරුම් ගන්න ඉතින් සිංහල භාෂාවෙන් අමාරු. ඔබට හිතෙන්න පුළුවන් අසවල හතුර කියන එක කියන වචනේ බලවත් කරන්න මා තුළ පහළ වෙන ධර්මතාව තමයි ද්වේෂය. හරිද? අරක සංකල්පය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒකත් එක්කම පහළ වුණා ද්වේෂය. එහෙනම් සංකල්පයෙන් ද්වේෂය එහෙම ද්වේෂයට කියන ගතිය දකින්න පුළුවන් තත්ත්ව වෙනවනම් පුළුවන් වෙනවනම් යම් කිසි කෙනෙකුට රාග ගතිය හෝ ද්වේෂ ගතිය හෝ මොහ ගතිය කියන්නේ කෙලෙස් ටික අන්න සිත කිලිටි කරන ධර්ම. අර සංකල්ප ඒ සිතම කිලිටි වෙන්නේ ඒ සිත සමගම පැන නගිනු පසුව පැන නගිනු කියන එකයි ආගන්තුක කියන්නේ. ආගන්තුකෝ පැමිණි දෙවනුව පැමිණි සිතවිල්ල පහළ වීමත් සමග පැමිණි රාග දේශ මොහ වලින් සිත අර ප්‍රභාස්වර සිත පිරිසිදු සිත කැළඹුණා. වේගය වැඩි නිසා මේ දෙක උපද වෙන පහළ වෙන වේගය වැඩි නිසා අපිට හිතා ගන්නවත් බෑ. ඇහැ පියලා අරිනකොට කෝටි ලක්ෂයක් කිව් මේ චිත්තක්ෂණ වේගය නිසායි අපිට එහෙම වේගයක් තියෙයි කියලා පිළිගන්න බෑ. පළමුව මේක පිළිගන්නේ කොහොමද කියන්නේ? එහෙම වේගයක් තියෙයි කොහොමද බෑ. ඉතින් බුදුන් වහන්සේලා කියන්නේ කොහොමද මේ මෝඩියෝ ටික පිළිගන්නේ? බුද්ධ විෂයක් පිළිගන්න බෑ. ඒක නිසා අපිට ඒක වේගය වැඩි නිසා අපිට පේන්නේ එළියෙන් කෙනෙක්. කටහඬට පේන්නේ එළිය කෙනා. ඒ සංකල්පය පහළ වෙන්නේ මන් තුල. හැබැයි මන් තුල පහළ වෙන දේ මට පේන්නේ නැති එකයි අන්ධභාවය කියන්නේ. අරයා හතුර කියනකොට මට හෙළියෙන් හතුරෙක් පේනවා. කාටත් වෙන්නේ ඔච්චරයි. දහම අහන මටත් ඕකනම් වෙන්නේ මම කොහෙද දහම දන්නේ? හතුර කියන්නේ මන් තුල හටගත්ත සංකල්පය මන් තුලිනුත් එළියේ ඇසට පේන රූපෙ ලෙසත් පේනවා නම් අඩු ගානේ දියුනේ. අන්නේයි විග්‍රහය. අන්න ඒකයි ධර්ම සාකච්ඡාව කියන්නේ. කරන්න බලන්න. එයා සසරට අයිති නෑ. එයා මැරිලා සසරට යන්නේ නෑ. මේ ගෝර සසරට අයිති නෑ. සෝතාපට්ටි මාර්ග. සෝතාපන්න මාර්ගය එමෙතන සෝවාන් මාර්ගය.
සංසාර කතරෙන් එතර වෙන මඟ නිවන් මඟ ලැබෙන හැටි. ඔන්න ප්‍රභාසර සිත කිලිටු වෙන හැටි දැකලා කිලිටු ධර්ම ඇසුරු නොකර ඉන්න ඥාණය එහෙම නැත්නම් බුද්ධ වචනේ අච්චර කල් පෙරම් පුරලා බුදුන් වහන්සේ කෙනෙක් අවබෝධ කරන් දුන්නු වචනය මන් තුල ඒ වචනෙට ඉඩ එන හැටි ධර්මානුධම්ම පටිපන්න වෙන හැටි මා තුල ඉඩ එන හැටි අන්න අර අඳුරට ආලෝකයක් පහළ වෙන හැටි ඉටි ගහ ගන්න හොඳට මහා දේශනයක් කරන්න ආද මේ චුට්ට ඇති මොකද ගෞතම බුදුන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන්ට දෙන විවරණේ දෙන්නේ ලෝක සත්‍ය ගලවන්න කියලා. ඒක තමයි බෝසත්තුරු විඳින සැප. අනිත් ඒ ගලවන්නේ. බුදු වෙල කරන්නේත් එච්චරයි. බුදු වෙල එක සම්පූර්ණම කරනවා. මේ කියන්නේ බෝසත්තුරු අඩක් වශයෙන් කරනව නෙවෙයි. ඒ ආත්මේ උපරිම හැකියාවෙන් කරනවා. බුදු වෙල සයඥාණයෙන් අවබෝධ කරගෙන කියනවා. ඔන්න වෙනස. බෝසත්තුරු බුදුන් වහන්සේලා ගන්න පණිවිඩය අරගෙන ඒ අවබෝධ ඥාණයෙන් කියනවා. එතකොට එයයිට පේනවා මං දැන් එක කෙලෙසයක් දැක්කා. මගේ සංසාර ගමන ඉවර වෙනවා මෙතන ඉඳලා. දැන් දකින්න පුළුවන් කෙනා නැවත සසරට අයිති නෑ. කවුරුවත් අයිති නෑ. සැක තියාගන්න එපා. බුදුන් වහන්සේ දේශනා කරපුවා මේ කියන්නේ. මුකුත් ගන්න කියනෝ නෙවෙයිනේ. ඒක නිසා බය වෙන්නත් එපා කොහොමද. අපිට මතකත් නැහැ නේ කොච්චර කෑවද කියලා උපන් දවස් ඉඳලා. කාලා පොඩි ඇඟක් තියෙනවා කිලෝ 60ක් විතර බර ඇඟක් තියෙන කෝවර කාපුවා ගෝණි ගණන් කාලා. මහා ෆැක්ටරියක් කාලා ඇති අපි. උණු වතුර දාලා තම්බලා කාලා තියෙනවා. එල්ල තුලින් දාලා කාලා තියෙනවා. සීනි දාන් කාලා තියෙනවා. පැණි දාගෙන කාලා තියෙනවා. එකක්වත් ඇගේ මොකක්වත් නැහැ දැන්. පොඩි කෙසඟ ශරීරයක් ඔය ඉන්න වැනි අරවයි තිබිච්ච විටමින් කියපු ඇත්තෙත් නැහැ. නේද? අරවයි තිබුණු සුවඳවත් නැහැ අඩු ගානේ. පැත්තෙන් යන්න බෑ ගන්තස්කා. අන්න එවැනි චොස් ශරීරයක් අපිට හැදිලා තියෙනවා. එළෝලුව සුවඳයි අපි ගඳයි. නේද? පැණි සුවඳයි අපි ගඳයි. අපි සුවඳ කාලා ගඳ කරගන්න જાතිය. කිලිටි වෙන જાතිය. ඒක කියන්නේ මේ කිව්වේ කොහොමත් එහෙම ඇත්තක්. ඒකනේ සබම් බාර් ගණන් ගන්න අපි ගානවා. ගාලා හොදලා බලනවා ආයි ටිකකින් ගඳයි. ඒ ගඳේට ඇඟේ තියෙනවා. ඒක හොදලා ඉවර කරන්න බෑ. සසරේ ඉන්නකන් ওই ටික තියෙනවා. එහෙනම් බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන එක බුද්ධ වචනේ ඉස්සරහ. ඒක අවබෝධ වූ දවස පළවෙනි වටිනම දවස ජීවිතේ. බුද්ධ වචනේ අහන්න ලැබෙන එක. අහන දෙයට ගෞරව සිතක් කෙන එක ඊළඟ එක. ඊට පස්සේ බලන්න හිත පැහැදෙන එක. බලන්න පුළුවන් වුණ වෙලාව එහෙම පිට පැහැදුනාට පේන්නේ නැහැ. පැහැදුණු පමණින් පේන්නේ නැහැ හැමෝටම. කාලයක් ගිහලා ඔන්න එකක් පෙනුණා. එදා තමයි රජ වුණු දවස. සක්විති රජකම පැරැද්දු දවස. දෙවියන්ග තේජස් බල තමන් ඉදිරියේ නැති කරපු දවස. තමන් ඊට වඩා බලවන්තෙක් වූ දවස. කල්ප ගණන් සක්විති රජ වෙනවට වැඩිය උතුම්ම කිව් මොහොත මේ කිව්වේ. ඔන්න මට වමනා ටික කියවුණා. අන්න එතෙන්ට අපිව ගන්නයි ගිහිගේ හැර බුදුුනි බුදුන් වහන්සේ කෙනෙක්. ගිහිගේ කියන්නේ ගිහි කියන්නේ ගැහෙන කියන එක. වැනෙන පැද්දෙන මඩේ හිටවපු කෝට්ටක් වගේ ඉන්න කෙනා. ගිහි හරියටත් නැමෙනවා මෙහෙටත් නැමෙනවා හාන් කියනවා බෑ කියනවා පුළුවන් ද බලන්නම් කියනවා උත්සාහ කරන්නම් කියනවා ගොම් මෝඩ තකතිරු උන්මත්තක කිසි පදනමක් නැති වචන පිරිලා. හරි හෙට එන්නම් අනිත් දෙන්නම් තා ටිකකින් එන්නම්. පුළුවන් ද බැරිද දන්නේ නැහැ කියනවා. නේද? ඌව තමයි ඉතින් අපේ භාෂාව ඕක. ඉතින් අපි කියනවා අම්මෝ අපි හරි සතුටෙන්ලු ඉන්නේ ඒ බොරු ඒ ඊට බොරුව. සතුටින් ඉන්නෝ කියන්නේ පට්ට බොරුව. සතුටින් ඉන්න තමන් මක්ක හොයන්නද? හොයන්නේ නැත්තේත් සතුට නම් තියෙනව නම් තාම අක්ක හොයන්න දෙයක් නැහැ. බොරු කියලා බොරුවක් නොකියුවොත් නිින්ද යන්නෙත් නැහැ. පොඩි බොරුවක් කියලා නිින්ද යන්නෙත් නැහැ. මහා බේගල් බොරුවක් කියන්න ඕන. අන්න ප්‍රත්‍යඥයාගේ ස්වභාවය කිව්වේ. එම නිසා නිකන් ගෙදර ඉඳන් කියලා මදි හන්දියකට ගිහිල්ලා කියනවා ඒත් මදි වේදිකාවට ගිහිල්ලා කියනවා ඒත් මදි മന്ത്രി කෙනෙක් වෙලා කියනවා බැරි නම් ජනාධිපති වෙලා කියනවා.
ඔතෙන්ට එනකම් බොරුව ගෙනියනවා. ඊළඟට සක්විති රජු. සක්විති රජවරු බොරු කියන්නේ නැහැ. නිකන් ගොන් රජවරු බොරු කියන්නේ. දහම අහුණු දවසට තමන් මේ ඔක්කොම අතාරින හැටි කියන්න මම මේ චුට්ට කිව්වේ. මේ එන හැම කෙනාම සක්විති රජ වුණා නම් ඔය රජවරු වෙලා ඇති මේ වැලි වලට වැඩිය. ඒ කියන්නේ බොරු කරපුවා. කිසිම ඒවෙන් ඇඟක් තියෙනවා හැදිච්ච. ඒ හුරුවෙන් තමයි දැනුත් බොරු කියන්නේ. අනුන් රවට්ටන්න බොරු කිව්වා. අනුන් බොරු කියද්දි රැවටුණා. දැන් ඒක විපාකෙට දෙන්නම් මන් රැවටුණාට මං අනිත් ඈත් රවට්ටනවා. කැන්ද හැලියක් වෙලා හිටපු අපිට බුදුන් වහන්සේ කෙනෙක් දහම් දෙසු බුදුම ප්‍රාතිහාරයක් අපිට අහන්න හිත ගාපු එක. ලොකුම ප්‍රාතිහාරය දහම අහන්න අවස්ථාව ලැබෙන එක. දෙවෙනි ඒ ප්‍රාතිහාරයේ දෙවෙනි මහා වන්දනීය අවස්ථාව තමයි අනේ මේ දහම ඇත්ත කියලා තේරෙන්නේ. ඊළඟ වන්දනීය අවස්ථාව තමයි ඒ පාරේ යනකොට එන ඊළඟ මහා මගුල්ගයක් වගේ ඒ දහම තේරිලා දහම කියනට ඇඬෙන්න ගන්න එක. මේ ජීවිතේ වෙච්ච මහා පරිවර්තනයක්. ඒක ඊටත් පරිවර්තනය තමයි පේන්න ගන්න එක. පෙනෙන වෙලාවට මෙහෙම වෙනවා කියලා දකින්න එක ඊටත් මහත් පරිවර්තනයක්. ඔය වගේ පරිවර්තන කිහිපයක් වෙලා එනවා කියන්නේ පොඩි දුරක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. දහම දිගේ සෑහෙන කැපවීමක් වෙලා. ඒ කැපවීම වෙන්නේ මේ නිවැරදි කෙනෙකුට නෙමෙයි වරදින කෙනෙකුට. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. අනේ මට නෑ වරදින අයට නෙමෙයි දහම දුන්නේ. සෝවාන් කියන්නේ සම්පූර්ණ නැහැනේ. සම්පූර්ණ වෙන්න පටන් ගත්ත කෙනෙක් මේ වගේ අහන් ඉන්න කෙනෙක්. තේරුණු කෙනෙක්. වරදි තේරුණු කෙනෙක් වරදින් මිදීම මෙහෙමයි වෙන්නේ කියලා බුද්ධ වචනේ තේරෙන කෙනෙක් සෝවාන් වෙච්ච කෙනා. සෝවාන් වෙච්ච කෙනා කියන්නේ බුදුහාමුදුරුවෝ සරණ යන්න තීන්දුව ගත්ත කෙනා. ඒ වචනේ භාවිතා කරන්න තීරණය කරපු කෙනා. ලෝකේ ඔක්කොම බොරු බුද්ධ වචනේ තමයි සත්‍ය කියලා කියන්නම් වාලේ නෙවෙයි දැකලා ප්‍රත්‍යක්ෂ වෙන කෙනා සෝවාන් කෙනා. අන්නේ තමයි යුද්ධයක් කරන්නේ. කෙලෙස් මරු සමග යුද්ධ කරන කෙනා සෝවාන් කෙනා. අදින් පස්සේ නම් වර්ධින්න තියන්නේ නැහැ. ඔය කියන්නේ මේක ඇහුවට පස්සේ හරි. ඉතින් පංච උපාදානස්කන්ධ තාම දෙඩුවේ නෑ මම. අදට වචනේ ගත්තෙත් නැහනේ. ගත්තෙත් නෑ. අන්න එහෙම යනකොට බුදුහාමුදුරන්ගේ දහම ඇහෙනවා. මොකද්ද? ඔය තියෙන උපාදානස්කන්ධය. ඒ කියන්නේ අපිට පහළ වෙච්ච අර අපිරිසිදු සිත, අකුසල් සිත. එහෙම නැත්නම් දාන සීල භාවනා සහිත කුසල් සිත. අකුසල් සිත රාග දේශ මොහ ලෝභ දේශ මොහ සහිත මේ අකුසල් සිත. කුසල් සිත අලෝභ දෝස මොහ සිත. මේ ඔක්කොම සිත් යාට දැන් පේනවා. එයයිද තියෙන්නේ ඔය විතරයි කියලා පේනවා. මේ හැම සිතක්ම සිතක් කියලා පේනවා. ඒ සිත අනිත්‍යයි කියලා පේනවා. ඒ සිත ඇති භවයට කියලා පේනවා. භවයේ තියෙන දුක කියලා පේනවා. දැන් කියන්නම් වාලේ නෙවි අවබෝධයෙන් පේනවා. මේකේ තියෙන දුකමයි. ඔය කොහේ හරි කෙනෙක් අම්මා තාත්තා වෙයි. කොහේ හරි කෙනෙක් තමන්ගේ කෙයි හම්බ කරපන් දීපන්. ඔයාලා දැකගෙන හරක පැටවුන්ට කන්න අරන් කටින් ගහින් ගින් දිනවා. එහෙම දෙන්නේ නැහැ. අපිට දැන් එහෙමත් දීලා හැමදේම කරන්න වෙලා. මනුස්ස ලෝක හැටි මේ කියන්නේ. මේ ගෙවලුත් හදලා දීලා ගෙටක් ගෙනලා කන්නක් දීලා ගියාත්මේ හතුරු මේ ආත්මේ ළමයි. ගියාත්මේ පර හතුරු මේ ආත්මේ අම්මා තාත්තා. ගියාත්මේ හතුරු මේ ආත්මේ ඒ අම්මා තාත්තට ළමයි එක්කලාවිලා. කර්මය යන හැටි කියන්නේ. අන්න මේ හැමදේම තේරෙන කෙනා බුද්ධ ශ්‍රාවකයා. දැන් තේරෙන්න ඕන ඔබට. බුදුන් මේක වැරදුනොත් ඉවරයි. සංසාරේ අපිට කවදාවත් නැවත ගැලවීමක් නැහැ. මේ බුද්ධ වචනේ සම්බුද්ධ වචනේ අහන්න ලැබෙන කෙනෙක් විතරයි මේකට සුදුසුකම් ලබන්නේ සසරින් ගැලවෙන්න. අන්නේ ඇයිට අහන්න ලැබෙනකොට ඇහෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා වචනයක්. ඇහෙනකොට එයිගේ ඇඟ දෙදරනවා. හෙල්ලෙනවා. හෙල්ලෙන ක්‍රම තමයි කඳුළු වැටෙනවා. කතා කරන්න බැරි උගුර ලේ රහ වෙනවා වගේ දැනෙනවා. රෝම කූප වැඩ කරනවා. හුස්ම ගන්න අපහසු වෙනවා. එයාගේ ඇඟ වෙනස් වෙනවා, ඇඬෙනවා, කෑ ගැහෙනවා. ඇයි? අන්න ඇඟේ තිබිච්ච පරණ මේ බුදුන් වහන්සේගෙන් දහම ආපු සංසාර හුරුව අවදි වෙන්න අරගෙන. ඔය රත් වීගෙන යනකොට දාඩිය දානෝ වගේනේ ඇඟ ඇතුලේ තිබිච්ච එළියට එන්නේ. රත් පිටින් රස්නේ එනකොට දාඩිය වශයෙන් එළියට එනවා.
ඒ වගේ තමයි මේ කර්මය මේ කියන්නේ. ඒ උපමාව ගත්ත ඒක පෙන්වන්නේ. එතකොට දහමහන තැන්වල ඇඬෙන්න ගත්තා. කඳුළු වෙන්න ගත්තා. කෑ ගැහෙන්න ගත්තා. උගුර ලේරහ වෙන්න ගත්තා. රෝම කූප වැඩ කරන්න ගත්තා. එයාට දැනෙන්න ඕන දැන් එන අයයි තේරුම් ගන්න ඕන මේ මගේ පෙර සසර පින් ටික ඇවිස්සෙනකොට මගේ වෙන පරිවර්තනය. පටාචාරට තේරුණු දෙයක්, කිසා ගෞතමිට තේරුණු දෙයක්, සුනීත සෝපාකට තේරුණු දෙයක් මේ කතා කරන්නේ. ඔයාලා මේ අහන හැම කෙනාම වගේ තමයි ඒ අය. සුනීතල සමාජයේ වැසිකිලි ගඳක් කර ගැහු කෙනා සුනීත. ඒ කියන්නේ අපිරිසුදු දේවල් ඉවත් කරන කෙනෙක්. සෝපාක තමන්ගේ තාත්තා මැරුණම ඊළඟ කෙනා බාප්පා විසින් මරණයට තියලා ගැට ගහපු, ගැට ගැහුම් ලැබපු, දඬුවම් ලැබපු කෙනෙක්. දෙන්නම දඬුවම් බිඳිනවා. අරයා මරණයට තියලා ගැට ගහලා දඬුවම් බිඳිනවා. මෙයා වැසිකිලි බාල්දි කර ගහන් දඬුවම් බිඳිනවා. පටාචාරට ළමයි නැති දඬුවමක් ලැබිලා, ළමයි ගහගෙන ගියපු දඬුවමක් ලැබිලා, ළමයි උකුස්සෙක් කරන් ගිහිල්ලා මූදෙක් ගඟේ ගහගෙන ගිහිල්ලා අම්මා තාත්තා දරසෑ දැවෙනවා, සැමියා ණයෙක් ගහලා මැරෙනවා. දඬුවම් ලබන්නියක් වෙලා. මේ කතා ටික ඇහුවම වෙනද නොතේරුණු පැත්තකින් දකින්න සසර. ඕක තමයි සසර. අන්න එහෙනම් මේ සංසාර ගමනේ ඒ තරම් භයානක දෙයක් විඳපු අය බුද්ධ වචනේ ඉදිරියේ ගෞරවයට පාත්‍ර වුණා නම් එහෙනම් අපිත් මේ යන්නේ පාර කියලා අසා සතුටු වෙන්නද? උපාදානස්කන්ධ කියන වචනේ ඇහෙනකොට කෙනෙකුට තේරුණොත් උපාදානස්කන්ධ කියන්නේ මට වර්තමානයේ පහළ වෙන සිතක් කියලා මට මේ දැනෙන මොහොතේ තියෙන ස්කන්ධ පහ. ස්කන්ධ පහක් තමයි මට හැඟීමක් ලෙස සිතුවිල්ලක් ලෙස තියෙන්නේ. අසවලා හතුරු හරි අසවලා මිතුරු හරි කියලා හිතෙන්න පුළුවන්. හැඩ කෙනා කැත කෙනා කියලා හිතෙන්න පුළුවන්. මොනවා හරි හිතෙන්න පුළුවන්. ගහක් අරක මල් ගහක් ඒක වටින දෙයක් මොකක් හරි සංකල්පයක් සිතුවිල්ලක් කියන්නේ. එතකොට මේ සිතුවිල්ලට එකඟ වෙන බව ඒ කෙලෙස් ටිකට එකඟ වෙන බවමයි. ඔව් එහෙම කියලා බාහිරේ බලනවා කියන්නේ බාහිරේ කෙනෙක් හතුරෙක් කියලා බලනවා කියන්නේ කෙලෙස් වලට එකඟ වූ බව මා තුල තියෙනවා. මෝඩකම තියෙනවා. මේ භයානක සසර එයා පවත්නවා. බාහිරේ බලලා. අන්න ඒකේ අනිත් පැත්ත ඕකතන් යටිකුරු කළ වාජනය. එහෙනම් ඒ වෙලාවේ මේ අසවලා හතුර කියලා තියෙන්නේ මා තුල පහළ සිතක්ය කියලා දකිනවා නම් අන්න උඩුකුරු කළාමයි. පටන් ගන්න තියෙන්නේ එහෙමයි. සෝවාන් වෙච්ච කෙනක් දකින්න එක විදියට. ගෙවෙන්නේ කෙලෙස්. සක්‍රුදාගාමි කෙනක් දකින්න එකම විදියට. ඒකයි සීල සූත්‍රේ පෙන්නන්නේ. අනාගාමි කෙනා දකින්නෙත් එකම විදියට. ගෙවෙන්නේ කෙලෙස්. කෙලෙස් බල අඩු වෙවි යන්නේ. මේක අහලා බැරි නම් කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට පුළුවන් නම් බුදුහාමුදුරෝ දේශනා කර සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ උපාදානස්කන්ධේ දුක නම් උපාදානස්කන්ධේ කියන්නේ වර්තමානයේ මට පහළ වෙන සිත නම් ඒ සිතේ පහළ වෙන කෙලෙස් ටිකයි කෙලෙස් මෙහෙවන සංකල්පයයි දුක පහළ වීම කියලා දකින්න. එයා භාවිතා කරන්නේ සෝතාපන්න අංග රහත් ඵලයේ දක්වා යන මේ ගමන අවසන් කරන අංග ටික කල්පගණන් බුදුන් වහන්සේ කෙනෙක් පෙරම් පුරලා ගෙනල්ලා දීපු මෙයයි මං මේක කියන්නයි මං එන්නේ කියලා බුදුන් වහන්සේ කෙනෙක් පාපු මහා සිංහනාදය. ඔහුට ඇහෙන දවස ඔහුට පුළුවන් දවසේ උපාදානස්කන්ධයක් කියලා දකින්න. දකිද්දී අපිට තේරෙනවා ලේසි නෑ හැම එකම එහෙම දැක්කට. මොකද කෙලෙස් බලවත්ෙන් අපිට එනවා. ජලාස කිව්වට පොඩි මඩකඩිති තියෙන අඟල් ගණන් ගැඹුරු ඒවා. සමහර ඒවා ඉතින් නැව් දැම්මත් ඉවර කරන්න බැරි ගැඹුරු ඒවා තියෙනවා. කෙලෙසුත් එහෙමයි. සමහර කෙලෙස් විනාඩියෙන් අයින් වෙනවා, තප්පරෙන් අයින් වෙනවා, සමහර ඒවා දවස් ගණන් තියෙනවා, සමහර අවුරුදු ගණන් තියෙනවා. ඒ මේ අපට දැනෙන මට්ටමින් ඒව ඉවර වෙන්නේ නැහැ කොහොම. නිවන් දකින්නකම් මේවා තියෙනවා. හුරුව නිවන් දකින්නකම් තියෙනවා. තියෙනකම් උපදිනකම් මැරෙනවා, මැරෙනකම් ගුටි කනවා, බැනුම් අහනවා, හම්බ කරලා බැල මෙහෙරකම් කරනවා සමාජයට. කොච්චර කරත් ඉවරයක් නැති දේවල් කරන්න වෙනවා. ඒව හම්බ කරපුවා දාලා මැරිලා යනවා. ආයි තව තැන ගිහලා ආයි පටන් ගන්නවා. මේ මෝඩ වැඩේ තේරුණු දවස තමයි ශ්‍රද්ධාව වැඩුණු දවස. අන්න ඒක තේරුම් ගත්තම පේනවා එහෙනම් මේ උපාදාන ස්කන්ධය කවුරුවත් කිව්වේ නෑ. කිසි කෙනෙක් නොකියපු දෙයක් මේක. මේ බුදුන් වහන්සේ කෙනෙක් විතරක් කියන දෙයක්මයි. මෙන්න මේ බුද්ධ වචනේ අහලා ඒ විදියට පෙනෙන්න ගත්ත දවස තමයි S2 ලැබුණු දවස. මේ ගමන ඉවර කරන්න S2 ලැබුණු දවස, ගමන ඉවර කරන්න ඥානය ලැබුණු දවස, ගමන ඉවර කරන්න බුදු පහස ලැබුණු දවස.
අන්න එහෙම තමන්ගේ හිතේ එකඟ බව ඇවිල්ලා පෙනුනත් නැතත් උපාදාන ස්කන්ධයක් කියලා කියන දවස තමයි කියවෙන්න පටන් ගත්ත දවස තමන්ගේ සාකච්ඡා වෙන්න ගත්ත දවස පසු දවසක මේක හැකියාව වෙලා තියෙන දේ පෙනිපෙනි කියන්න පුළුවන් දවසේයි. ඉස්සෙල්ලා නොපෙනි කියවෙන්නේ ඊට පස්සේ පෙනිපෙනි කියවෙන්නේ ඊට පස්සේ පෙනෙන ගමන් කියවෙන ගමන් කෙලෙස් නැති වෙන බවත් පේනවා. ගමන ඉවර වෙනවා. කාගේවත් ඉතුරු වෙන්නේ නැහැ මේ වචනේ අහපු කවුරුවත් සසරට යන්නේ නැහැ. බුදුන් වහන්සේට කීකරු කෙනා කියන්නේ දහම අහන ඇත්තටම දහමට ආසාවෙන් අහන කෙනා. සසර බයෙන් අහන කෙනා කවදාවත් සසරට ඇති නැහැ. ගෞතම බුදුන් වහන්සේ මෛත්‍රී බුදුන් වහන්සේට මේ පොයේ දවස හිතන්න අද කියලා. අද වගේ දවසක තමයි සාරිපුත්ත හාමුදුරුවෝ අහපු ප්‍රශ්නකට උත්තර දීලා පෙන්නන්නේ මේ ඉන්නේ අනාගතේ කේතුමති නුවර මෛත්‍රිය නමින් බුදු වෙන බෝධිසත්වයෝ කිව්ව මේ ඉන්නේ. බුද්ධ ගෞරවයෙන්ම සලකන්න කිව්වේ. බුදුන් වහන්සේ කිව්වේ. අපි නෙවෙයි. එතකොට ඒ කියන්නේ මේ ටිකමයි කිව්වා. කේතුමති රාජධානියේදී මෛත්‍රිය නමින් බුදු වෙලා මේ ටිකම දේශනා කරනවා කියලා. එතකන් ඉතින් ගුටි කන්න ලේසි නෑ දිග සංසාරේ. මහා කල්ප ගානක් ඉඳලා අපිට අහගන්න වෙන්නේ සංසාරේ දුකයි කියලා. දුක් විඳින අපිට දුකයි කියලා කියද්දි අපිටයි නොතේරුනේ අපිටයි බැරි උනේ දුකයි කියලා තේරුම් ගන්න. ඒකයි ගංගානංගගේ වැලි ගන්නට නෙවි ඊට වැඩි හම්බුණා බුදුන් වහන්සේලා. ඒ එක තැනකදීවත් අපිට පුළුවන් උනේ නෑනේ. පුළුවන් වුණා නම් මෙහෙ නෙවිනේ ඉන්න ඕන. තැල 31 නෙවිනේ ඉන්න ඕන අපි. බුදුන් වහන්සේලා ඉන්නේ භූමියේනේ. කොහෙද තියෙන්නේ කියලා අහන්න එපා. ඉතින් ගිහිල්ලා බලන්න. යන හැටි නෙමෙයි කියන්නේ. බස් එකේ ටිකට් එකක් නොගෙන බස් එකේ නුඹ බහැලා ඉඳන් අහනවා කොහෙද තියෙන්නේ. ඉස්සෙල්ලා ටිකට් එක ගන්න බස් එකට නගින්නේ. ඒ වගේ දහම භාවිතා කරන්න ගන්න. සිතක් පහළ වෙයි යදින් පස්සේ දැන් තේරුම් ගන්න අසවලා හතුරා මේ ස්කන්ධ පහක්මයි පහළුනේ. නොපෙනුනත් කියන්න පුරුදු වෙන්න. උපාදාන ස්කන්ධයක් පහළ වුණා කියලා. කියලා පුරුදු වෙන්න. පස්සේ පෙනිපෙනි කියන්න පුරුදු වෙයි. එයාට තමයි ඒ උරු වෙන්නේ. ඊට පස්සේ පෙනිපෙනි කියන ගමන් Tamanට පෙනේ කෙලෙස් අඩු වෙන බව, උපන්න අකුසල් ඇසුරු නොවන බව, පහ වෙන බව. පැහැදිලිව පෙනේ. ඉවරයි කියලා දැනෙයි. ගමන නම් ඉවරයි කියලා හරි සතුටක් එයි. දැන් නම් මං සසරට ආйти නෑ කියලා දැනේ. බුදුහාමුදුරුවෝ අනුන්ගෙන් අහන්න දේවල් අපිට කිව්වේ නෑ. තව කෙනෙක් පස් කරන් අහන්න කියලා. තමන්ටම තමන් අධ්‍යයනය කරගන්න. තමන්ටම තමන් විනිශ්චය කරගන්න. ලෝකේ කවුරුවත් නොදෙන දෙයක් දුන්න බුදුන් වහන්සේ කෙනෙක්. බුද්ධ වචනේ වටින්නේ පෙරපින් ඇති අයට අනිත් අයට ඉතින් මේ වටින්නේ නැහැ. බුද්ධ වචනේ කියලා ඉවර කරන්නත් බෑ. ඒක ගන්න බෑනේ. අපේ ඉවර වෙන එක වෙන්නේ. අපේ කෙලස් ටික ඉවර වෙනවා. අන්න බුදුන් වහන්සේ කෙනෙකුට අපිට පුළුවන් ප්‍රමාණයට යුතුයකම් කරා වෙන්නේ දාටයි. බුදුන් වහන්සේ කෙනෙක් අපිට කොච්චර බෝසත් ආත්මවල හම්බෙලා ඇද්ද? අනියත විවරණේ කොච්චර හම්බෙලා ඇද්ද? අපිව මෙහෙවල අපි දන්නේ නැහැ. අපිව මෙහෙවල පව් කරන්න එපා කියලා යාළුවෝ විදියට ඇවිල්ලා ඇති. අම්මා තාත්තා විදියට හම්බෙලා ඇති බෝධිසත්වරු. අනියත විවරණේ නියත විවරණේ හම්බෙලා ඇති. අපිට කියලා තියෙන්නේ පව් කරන්න එපා කියලා. අපි පොළොඹොල තියෙන්නේ පවෙන් ගැලවෙන පැත්තට. බැරිකම තිබුණේ අපිට. ඔය ගංගානම් ගඟේ වැලි ගානට, අචිරවතී ගඟේ වැලි ගානට, නර්මදා ගඟේ වැලි ගානට හම්බුණු බුදුන් වහන්සේලා බෝධිසත්වරු අපිට කිව්වේ පව් කරන්න එපා කියන බුදුවදන. පව් කරන්නේ බැරිකමට, නොකර ඉන්න බැරිකමට, කෙරෙන්නේ නොකර ඉන්න බැරිකමට, අසවලා හතුරු කිව්ව මේ බැලෙන්නේ බැරිකමට, බෙහෙම නොබල ඉන්න බැරිකමට, නොබල ඉන්න එහෙනම් පුළුවන්කමට කියන්නේ වීර්යය. එහෙම පේන එකම උපාදාන ස්කන්ධයක් කියලා පෙනෙන එක පෙනෙනවා කියන්නේ මතක් වෙනවා කියන බුද්ධ වචනෙට Taman තුල ඉඩහපු දවස. තවත් නම් සසරට වැටෙන්නේ නැහැ කියලා. එයාටම දැනෙන දවස වැඩි ඈතක නැහැ. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා Tamanට පේනකොට කඳුළුනේ නැහැ. සරියුත් හාමුදුරුවෝත් ඇඬුවා. සරියුත් හාමුදුරුවෝත් මහා ගාත කියලා බුදුහාමුදුරන්ට වැන්දා. මුගලන් හාමුදුරුවෝත් එහෙමයි. අඟුලිමාල බුද්ධ වචනේ තේරුණාම මම ඔබ වහන්සේ සරණ ගිය උපාසකෙක් කියලා කෑ ගැහුවා ඇඬුවා. එහෙම තමයි. ඒ අර සසර පින් ටික ඇවිස්සෙන හැටි. වාහනේ ස්ටාර්ට් කරනකොට දුන් දානවා. නැතු දුන් දාන්න නැතිව නෑ. පේන්නත් දුන් දානවා, මෙන්න පෙන්නන දුන් දානවා හනත් ඇති. එම කියන්නේ ඒ වාහන ගැන. ඉලෙක්ට්‍රික් ඒවා ගැන නෙවෙයි.
ඒ වගේ මේ කය වාහනයක් නම් එන්ජින් එක නම් මේ අපේ කෙලෙස් ධාතුව. ඒ කෙලෙස් තියෙනකොට නම් මේ අපි මෝඩ වැඩ කරේ. ඒ කෙලෙස් නවතිනකොටයි ඔන්න හෙල්ලෙන්න ගත්තේ. ඒ හෙල්ලිල්ල කියන්නේ කෙලෙස් වල අවසානය උදා වෙනකොට හෙන හෙල්ලිල්ල. ඒකයි කඳුළු වෙන්නේ, ඒකයි ඇඬෙන්නේ. උපාදානස්කන්ධයක් කියලා දකින්න පුළුවන් නම්, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා දකින්න පුළුවන් නම්, එයා අයිති බුදු පරපුරට, බුද්ධ වංශයට අයිති, බුදු සසුනට අයිති, සංසාර ගමන ඉවර කරන අයට අයිති. එයාට ඉතින් පින් මදකම නිසා නොලැබෙනවා. එයා ඒව ගන්න ආපු අය නෙවෙයි. එයාට නැතත් එයයි බුදුහාමුදුරුවෝ සරණ යන නිසා එයාට තවත් සරණ යන්න දෙයක් නැහැ. බඩු මුට්ටු දේපල සරණ යන කෙනෙක් නෙවෙයි එයි. ඒ தත්ත්වයට එයි පරිවර්තනය වෙනවා. එයයි දන්නවා මේ සසර හැටි මේක. මං කරපු පින්පව් මං කරපුවා මගේ සසර. එහෙනම් මගේ සසර හැටි මේක නම් මං යන්තම් ගොඩ වුණා නම් මගේ ලොකුම සතුරු බුද්ධ වචන කියලා එයයි බුද්ධාලම්බන ප්‍රීතියෙන් හැම තප්පරේම ගත කරනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට උපාදානස්කන්ධා දුක්ඛ කියලා දකිනකොට ඇයිට නැති වෙන්නේ ඒ කෙලෙස් අපිට ජීවිතයට සම්බන්ධ කරලා දෙන්න පහළ වූ ඊළඟ කෙලෙස් ටික අයින් වෙනවා. ඒ තමයි තණ්හාව. නන්දි රාගය කියන කෙලෙස් ටික අන්න අතු ගෑවෙන්න ආරම්භ වෙනවා. රාග දේශ මොහ නැති වෙනවා විතරක් නෙවෙයි, කෙලෙස් අපිට සම්බන්ධ කරන ධර්මතාවය තමයි මේ තණ්හාව, නන්දි රාගය කියන්නේ. සංකල්පය සමග පහළ වෙන කෙලෙස් අපසිය ජීවිතයට සම්බන්ධ කරලා දෙන ධර්මතා ටිකත් අයින් වෙනවා. ඒ මොහොතට ඒ තණ්හාව නැති වෙනවා. මොකක් නිසාද? පේන නිසා. පේනවා කියන්නේ අවිද්‍යා නිරෝධය. නොපෙනෙනවා කියන්නේ අවිද්‍යාව. පෙනෙනවා කියන්නේ විද්‍යාව. එහෙනම් මේ පෙනෙන්න අපි හදාගත්ත ධර්ම ශ්‍රවණයේ විද්‍යාවේ ආරම්භය. විද්‍යාව උදපාදි කියන එකේ ආරම්භය මේ අර මීටර 100 දුවන කෙනා මම අර ඉස්සෙල්ල කිව්ව උපමාවට නැවත ආවොත්. එයා දැන් පහු කරලා ඉවරයි හතුරු. දැන් හයියෙන් දුවන්න ඕනේ නැහැ. දැන් මං දිනලා ඉවරයි. හෙමින් දුවනවා. අන්න ඒ වගේ යාට දැන් මහන්සි වෙන්න ඕන නැහැ. මුලදී මහන්සියෙන් බලපු කෙනාට ඉබේ පේන්න ගන්නවා. දැන් කොහොමත් එයයි දිනලා ඉවරයි. දෙවෙනිය හුඟක් දුර එන්නේ. දෙවෙනියට එන්නත් බෑ. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් ටික දුබලයි. තමන් නටවන්න බෑ නම් නචලති. තමන් සෙල වෙන්නේ නැත. කෙලෙස් මරු පෙරදුණු දවස එයාට ඒ තරම් පේනවා. උපාදානස්කන්ධ විදියට දකින්න යගේ කෙලෙස් ගෙවිලා අඩු වෙලා නතර වෙලා නිවෙනවා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. බෝසත්තුරු මතු බුදු වෙන බෝධිසත්ව දෙවිවරු දිවි ආත්මවල ඉපදිලා ඒ අය බලාගෙන ඉන්නවා. මනුස්ස ලෝකෙ ඉපදිච්ච බෝසත්තුරු සේවය කරනවා නම් ඒ දිහා බලන් ඉන්නවා. ඒ ආදර්ශ ගන්න බලාගෙන ඉන්නවා. ඒ ස්වාමිත්වය තියලා බලාගෙන ඉන්නවා. ඒක තමයි දෙවියන්ගේ ඒ ධර්මතාවය හැටි. එහෙනම් යම් දවසක සිදුහත් මහ බෝධිසත්වයෝ නියත විවරණය ලබාගෙන සුද්ධෝදන මහරජුරුව තුල සිදුහත් නමින් ඉපදිලා මහා මායා දේවියගේ පුත්‍රයෙක් වෙලා සිදුහත් නමින් ඉපදිලා ගෞතම නමින් ලෞතර සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කර බුද්ධ වචනේ මේ කතා කරේ. ඒ වචනේම තමයි මෛත්‍රී බෝධිසත්වයන්ට කියන්නේ. මොකුත් අලුතෙන් කියන්න දෙයක් නැහැ. එච්චරමයි. කාශ්‍යප බුදුන් වහන්සේ දේශනා කරෙත් ඒකයි. විපස්සිකී වෙසබු කකුසඳ කෝණාගම තණ්හංකර මේදංකර ඔක්කොම සුමේද දීපංකර සියලු බුදුන් වහන්සේලා දේශනා කරේ ඒ ටිකමයි. අනාගතයේ බුදු වෙන සියලු බුදුන් වහන්සේලා දේශනා කරන්නේත් ওই ටිකමයි. අපි ඔච්චර බුදුන් වහන්සේලා ගංගා නම්කගේ වෙලිගානට හම්බුණා නම් ওই ටිකමයි දේශනා කරේ. නොතේරුණෙත් ওই ටිකමයි. දැනුන් නොතේරෙනවා නම් ඒත් තාම බැරිත් ඒ ටිකමයි. මොකද්ද? තීත සුද්ධ කරගනින් පුතේ කිව්ව එකමයි බැරි. සචිත්ත පරියෝධපන. මට විතරක් නෙවෙයි මට Tamanට හිතෙනවා නම් අනේ මම දැන් වාසනාවල් ලබලා දහම අහනවා මට තේරෙනවා. බැරි වුණාට මට තේරෙනවා. අනිත් අයටත් අවබෝධ වෙනවා. අන්න මෛත්‍රිය පිට වෙන දවස. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණ. අනිත් ඒවා මෛත්‍රියටයි තියව නෙවෙයි අනිත් ඒවායිති. තමන් ඉතින් වැඩිපුර සෙත් පතන්නේ තමන්ගේ අයටනේ. ප්‍රතඥයාගේ හැටි හැමනේ. අපි ශ්‍රී ලාංකිකලු. අපි මේකලු. මම මේ කියන්නේ ටිකයි ඕනික කාලේ ගත කරලා වැඩ නැහැ දොරන්ද.
මෛත්‍රී ඉන්න කෙනා හිතනවා මේ තුන් ලෝකෙට මේ අවබෝධ වෙයි. මහා සසරක ස්වභාවයනේ මට කෙනෙක් ඔරවනවා නම් කෙනෙක් බනිනවා නම් ඒ මං ඉන්න සංසාරේ ස්වභාවය. එයාගේ සසරේ ස්වභාවය මේ දෙන්නට වැරදිලා. එහෙනම් එයාට මේක නිවැරදි වෙන්න නම් බුද්ධ වචනේ අවබෝධ වේවා කියලා හිතන එක තමයි මෛත්‍රී. වෙන මෛත්‍රියක් කොහෙද තියෙන්නේ? අපි සුවපත් නේ. දැන් ලෙඩ නැහනේ. අපි නිරෝගීනේ. කෝ අපිට සුවපත් හිතින්. කඳ සුවපත් කියලා හිතනවා. කඳ නිරෝගී කියලා හිතනවා. අනිත්‍ය කයක් මේ ජරාවට ජරා කුණු පාර මම මුලින් කිව්වේ. ඒ සුවඳේලෝලු කාලා ගඳ ගහන කය කොහෙද සුවපත් වෙන්නේ? ඒක කොහොම නිරෝගී කරන්නේ? වයසට නොගිහින් ඉන්නේ කොහොමද? වයසට ගියාම කියන වැටකොළුයි පතෝලයි කන්නලු. පතෝල කරලා වගේ තමයි. මූණ ගෝව ගෙඩියක් වගේ. පතෝල කරලක හිටවපු ගෝව ගෙඩියක් වගේ. මුලදී මඤ්ඤොක්ක කඳම් වගේ ඇඟ. දැන් අන්තිමට පතෝල කරලා වගේ හෙල්ලෙන්න අරන් ඇඟ. ඒ මදියට ඔළුව සෙල්ලෙන ඔළු බෙල්ල පන නැහැ. හරියට ඒකේ ගෝව ගෙඩියක් හයි කළා වගේ. බරසාර ගෝව ගෙඩිය හයි කළා වගේ පතෝල කරලා කුඩ. නිරෝගී වෙන්නලු මේව ව්‍යායාම කරලා අරව මේව කරලා හැමෝම කියන්නේ සසරේ ඉන්න ක්‍රමේ. හැබැයි බුදුන් වහන්සේලා කියන්නේ ඔය නිරෝගීකමනේ ඕක තමයි රෝගේ. මේ කයට කිව්වේ රෝගයක් කියලා. දැන් තේරෙනවද බුදුන් වහන්සේ කිව්ව එකක් අපිට පුළුවන් ද පිළිගන්න? දැන් නම් පුළුවන්. දැන් තේරෙනව නේද? මේ කයට කිව්වද මේ සුවඳ කොටස් කියලා කුණුප කොටස් කියලා කිව්වේ. අට්ටි මස්මින් කායකේසා ලෝමා නඛදන්තා තතෝ මන්සන්නහරු අට්ටි මින්දා වකයන් ඔය කිව් කොටස් කුණුප කොටස් කියලා කිව්වේ. අපිත් අහන් ඉන්න කුණුප කියලා. ඒ වුණාට සුවඳ සබන් හැල්හාල් කවලා සුවඳ සබන් ඇඟ ගල්වලා සුදු හඳුන් ගාලා දාඩිය පොඩ්ඩක් දැම්මා අර සුදු හඳුනු ගඳ ගහ. දැන් තේරුම් ගන්න. බුදුන් වහන්සේ මුළු 365 දාම සුවඳවත් වෙලා ඉන්න හැටි කිව්වා. ඒ සද්ධර්මයේ නැති සුගන්ධය. සද්ධර්මයේ අමෘතය පානය කරන්න කිව්වා මැරෙන්නේ නැහැ කිව්වා. ජරාවටපත් වෙන්නේ නැහැ කිව්වා. ලෙඩ වෙන්නේ නැහැ කිව්වා. පතෝල කරලක් වගේ වයසට යන්නේ නැහැ කිව්වා. දහම අජරාමර අමා මහ නිවන කිව්වා ඒකට. ආයුරාරෝග්‍ය සම්පත්තිය කිව්වා. දැන් කාට මොනව කරොත්ද ඔය ලැබෙන්නේ? ගෙවතු වගාව ඒව කරාට ලැබෙන්නේ නැහැ. ව්‍යායාම ඒව කරාට ලැබෙන්නේ නැහැ. නායකයෙක් වුණාට මොකෙවත් ලැබෙන්නේ නැහැ. එයාට තමයි බැරිම. ලැබෙන්නේ කාටද? බුදුහාමුදුරු සරණ යන දහම අහන අයට. බලන්න කොච්චර සරලද දහම. දැන් බුදුහාමුදුරු දේශනා කර මම අවසන් කරන්න හදන්නේ. වචන දෙකයි කියන්නේ. මේ දෙකෙන් ඉවර කරනවා. ඒ වචන දෙක විස්තර කරන වාක්‍ය කීයක් ඒත් දන්නේ නැහැ. සචිත්ත පරියෝධපණං හේතම් බුද්ධාන සාසන. සිත සුද්ධ කරන්න මේ බුදු සසුන. සිත සැයි සුද්ධ කරන්න ඕන. දැන් දහම අහපුවා දන්නෝ. සිත කියන්නේ සංකල්පයක් සිතුවිල්ලක් පහළ වීම. එය සිතක් වෙන්නේ. ඒකට අකුසල් එකතු වුණාම කුසල් හෝ අකුසල් දාන සීල භාවනා හෝ ලෝභ දේශ මොහ එහි තියෙන අලෝභ දෝෂ මොහ කියන්නේ කුසල්. ලෝභ දේශ මොහ කියන්නේ අකුසල්. අකුසල් හෝ කුසල් එකතු වුණාම සිතුවිල්ලක් වෙනවා. මේ සිතුවිල්ල ඇසුරු කරනකොට භවය. භවය කියන්නේ මෙන්න මේ විදිහට ඉන්න වෙනවා. ඉතින් ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා, හම්බ කරපුවක් දාලා යන්න වෙනවා, යද්දි අඬලා මැරෙනවා, ආයතනම ඉපදෙනවා. මේ මනුසාත්මේ ඉපදිලා ඊළඟ පෙරේතෙක් වෙලා එතන එක්ක සතෙක් වෙලා එතන. ඒක උඩ සිවුර උඩ ඉපදුනේ ඒකනේ කාවෙක් කියලා. ඒකනේ ඌරෙක් වෙලා ඉඩමේ උපන්නේ. මේව තේරුම් ගන්න තියෙන්නේ දැන්. එහෙනම් තේරුම් අරන් පුරුදු කරන්න හිතට පහළ වෙන ඔක්කොම උපාදානස්කන්ධෙ විදි කියලා බලන්න පුරුදු වෙන්න හැම එකටම. ස්කන්ධ පහ පහම තමයි පුණ්‍යාභි සංස්කාරයක් දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. පුණ්‍යාභි සංස්කාර පින් කරන්න පහළ වෙන සිතත්. එයාත් පින කරොත් භවේ හොඳ තැන දැන් අපි පින් කරලා ඉන්නේ. ලෝකෙ උතුම්ම තැන මනුසාත්මේ. මොනවයි තියෙන්නේ? ඉනේ ගහන් යන තුවක්කුවයි ඉනේ තියෙන ගංජ මිටියයි ඕවයි තියෙන්නේ. වෙන මුකුත් නැහැ. මනුස්ස පින් කරලා ආපු මනුසාත්මේ තියෙන ඒවා. ඒව තමයි විකුණන්නේ මිනිස්සු. නේ පින්වන්ත මූණක් ඇත්තේ නැහැ. හැමතිස්සෙම නැහැ කියාගෙන ඉන්නේ. තිබුණොත් නැහැ. බලමු පෙරේතයටත් වැඩිය පෙරේතී. එහෙනම් මිනිස්සේ අන්න මේ දහම අහපු කෙනා ලෝභ සිතත්, ද්වේෂ සිතත්, මෝහ සිතත් අකුසල්මයි. අලෝභ සිතත්, අමෝහ සිතත්
අලෝභ අදෝස අමෝහසිත කුසල්මයි. මේවාද සසරට අයිති දේවල්මයි. මේවා මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. මේ සියල්ලම ධර්මතාවෝය, මේවා අනාත්මයෝය කියලා අවබෝධ කරපු කෙනා සැපෙන් ඉන්න කෙනාය. දුක පහ කරන කෙනාය. බුදුහාමුදුරු ළඟ ඉන්න කෙනාය. දුරින් අපි ලංකාවේ උතුමන් බුදුනේ දඹදිව ඉන්දියාවේ වජ්‍රාසනයේ මත බුද්ධ ගයාවේ අපි ඉන්නේ ලංකාවේ. අපි ඉන්නේ මේ අනුරාධපුරේ. දැන් තේරෙනද අනුරාධපුරේ අපි ඉන්නේ මේ මොහොතේ අනුරාධපුරේ ඉඳලා දඹදිවට හැතැම්ම 3000ක් විතර ඇති. බුදුහාමුදුරු දේශනා කර දහම තියෙනම් අපි ඉන්නේ කාගේ ළඟද? බුදුන් වහන්සේගේ දෙපතුල ළඟ. දහම නොදන්න කෙනෙක් බුදුහාමුදුරු ළඟ හිටියත් ඉන්නේ බුදුහාමුදුරු ඉන්දියාවේ වජ්‍රාසනයේ ළඟ නම් එයා ඉන්නේ අඟහරු ලෝක විතර දුර. දහම දන්න කෙනා ලංකාවේ අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟ එක්ක මල් කඩයක් ළඟ එක්ක පාරේ කඩයක් ළඟ දහම භාවිතා කර කර යන හැමතැනම පරිමුඛන් සතින් කියන්නේ Tamanට බුදා වෙන හැම සිතම දකිමින් වෙරදරමින් ඉන්න කෙනා. බුදුහාමුදුරුවෝ පහළ වුණේ ඉන්දියාවේ. එයයි ඉන්නේ අනුරාධපුරේ. නමුත් එයයි හිතින් බුදුන් වහන්සේ ළඟ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් දහම අසුරු කරනවා නම් එයා අසුරු කරන්නේ මමමයි. එහෙනම් ඒක අනිත් පැත්තේ හිතුවොත් දහම දන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ අසුරු වෙන්නේ නැහැමයි. නිකන් හිටියට ඇසුරු වෙන්නේ නැහැමයි. මේ ඉන්නේ ඇසුරු වෙන අය කියලා හිතෙනවා මට. විශේෂ පිරිසක් ඉදිරියේ මම මේ දේශනාව කරන්නේ. දැන් නම් තේරෙන්නට ඇති. එහෙනම් අපිට හිතන්න පුළුවන්කම ක්ෂණික වහන් ඉන්න කෙනාට පහළ වෙයි. උපාදානස්කන්ධයක් කියලා හිතන්න හිතෙන් ශක්තිය ලැබෙයි. ඒ දවස වෙනතුරු කාටත් ධර්ම රත්නේ රැකවරණ ලබා ගන්නට බුදුන් වහන්සේලගේ අනන්ත ප්‍රමාණ මහා කරුණාවේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ මහා අනන්ත අප්‍රමාණ බුදුගුණ බලයෙන් හැම කෙනාගේම පෙරපින් මතුවෙලා මේ සියලු සර්වඥතා ඥාන තුලින් උපදින්නා වූ නිකලෙස් භාවයේ උදා කරගන්න තියෙන සම්බුද්ධ වචනේම Tamanට භාවිතා කරන්න පුළුවන් තත්ත්වය මේන පොයේ දවස. ඒ කියන්නේ මෛත්‍රී බෝධිසත්ව අවසාන විවරණය නියත විවරණය ගත්ත දවස තුලින් ආරම්භ වෙලා 2025 සම්පූර්ණ බුද්ධ ජයන්තිය වෙන්න බුද්ධ ශ්‍රීය මුළු තුන් ලෝකෙම නැහැවෙන්න මේ සියලු ධර්ම කරුණු තුලින් ධර්ම දේශනෙන් මම මතු කරගත්ත පුණ්‍ය ශක්තිය ඒ සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම සාකච්ඡාවේ මතු කරගත්ත සියලු ධර්ම කරුණු වලින් උපදවගත්